समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदम् ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි පින්වතුනි, මේ සන්ධ්‍යාවරුවේ මේ බුද්ධ භාවනාවට සහභාගී වී සිටින ඔබ අප සමගේ ඒකායන අරමුණ වී ඇත්තේ මේ හිතේ ඇතිවන දුක්ඛ දෝමනස්ස වලින්, මේ හිතේ ඇතිවන රාග භව, දේශ භව, මෝහ භවෙන් සහ මුලින් මිදී නිදහස් වීමට, මේ සසර දුකින් මිදී නිදහස් වීම. මේ ධම්සභා මණ්ඩපයේ සිටින මේ දේශනා කරන මම හෝ මේ ධම්සභා මණ්ඩපයේ මේ ධර්මයේ ශ්‍රවණය කරන අතර කිසිවෙකුත් අරහත් ඵලයටපත් වූ අයෙකු නැහැ. එහෙනම් මේ දේශනා කරන මොහොතේදී දේශකයන්න් වහන්සේ හැටියට මාගේ අදිෂ්ඨානයේ තිබෙන්නේ ශ්‍රවණය කරන විට ඔබගේ අදිෂ්ඨානයේ තිබිය යුත්තේ අප තුල තිබෙන කිසියම් හෝ කෙලෙසයක් අපිට අඳුනාගෙන මේ මොහොතේදී ඒ කෙලෙසේ සහ මුලින් ඉවත් කරලා මිදී නිදහස් වීම තමයි ඒකායන අරමුණ විය යුත්තේ. ඒතර දේශකයාගේ කටයුත්තක් තියෙනවා මෙතෙන්දී. Taman දන්න හෝ Taman අහගත්ත හෝ Taman කටපාඩම් කරගත්ත හෝ Taman දැනුමක් හැටියට ගත්ත දෙයක් ඇවිල්ලා කීම නෙමේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනා කරනවා කියන්නේ. ඒවා අනිකුත් දේශනා ඉස්කෝලේ හෝ වෙනත් ආකාරයක දේශනාවල එහෙම වෙන්න පුළුවන්. නමුත් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයක් දේශනා කරනවා කියලා කියන්නේ අහලා දැනගත්ත දෙයක් දැනුමෙන් මතකයෙන් අනුපිළිවෙලට ගලපලා කීම, ප්‍රකාශයටපත් කිරීම නෙමෙයි. ඒක දැනුමෙන් කරන දෙයක් පින්වතුනි. නමුත් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනා කරනවා කියලා කියන්නේ තමන් අරහන්ත ඵලයටපත් වූ අයෙකු නෙවෙයි නම් ඒ දේශනා කරන මොහොතේදී තමන් තුලත් මේ ආසව හැටියට දකිමින්, තමන් තුලත් මේ ක්‍රියාත්මක වෙන රාග භව, දේශ භව, මෝහ භව දකිමින් ඒවත් උදුරා එයිනෙත් මිදී නිදහස් වීමට අවශ්‍ය ආකාරයට තමන්ගේ චිත්ත ක්‍රියාකාරීත්වයේ මෙහෙවමින් අන් ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පා සිතක් ඇතුව අන් ලෝක සත්‍යයටත් චතු ආර්ය සත්‍ය පසක් කරගෙන සසර දුකින් මිදී නිදහස් වීමට උදව්වක් උපකාරයක් වන ආකාරයට මේ ධර්මය පැහැදිලි කරලා ප්‍රකාශ කිරීම තමයි ධර්ම දේශනයක් කියලා කියන්නේ. ඒ නිසා ධර්මය දේශනා කරන විට මගඵල ලබනවා. ධර්මයේ ශ්‍රවණය කරන නිසාත් මගඵල ලබනවා. මේක වෙනම ක්‍රියාවලියක්. නමුත් අපිට මේක තේරුම් ගන්න බැරුව ගිහිලා තියෙන කාරණයක් තියෙනවා. මූලික කාරණයක් තියෙනවා. දෘෂ්ටීන් පිළිබඳ කාරණයක්, දිට්ඨි පිළිබඳව කාරණයක්. මොකද විශේෂයෙන්ම අපි මේ ජීවත් වෙන යුගය නූතන යුගය කියයි විවිධ ආකාරවලින් හඳුන්වනවා. නමුත් මේ වෙන විට පරම්පරා කීපයක් ඔස්සේ සමහරට අවුරුදු 500ක් වගේ කාලයක් තුල ලංකාව ගත්තොත් සමහරට අවුරුදු 200ක පමණ කාලයක් මුළුල්ලේ සමහර විට
පරම්පරා කීපයක් ඔස්සේ අපි හිතන්න පුරුදු වෙච්ච තාලයේ අපි කල්පනා කරන්න පුරුදු වෙච්ච තාලයේ අපි රාමුගත වෙච්ච තාලයේ ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව විසඳ ගන්න නැතුව මේක අපි තේරුම් ගන්න ගියාම අපි ලොකු පැටලෙවිල්ලකට පැටලලා තියෙනවා. එතන මෙන්න මේ අපි පැටලිලා ඉන්න රාමුව පිළිබඳව අපි හිර වෙලා ඉන්න රාමුවේ ස්වභාවය පිළිබඳව අපිට මනා දැක්මක් අපේ දෘෂ්ටියේ තියෙන වැරද්දේ දැක්මක් අපිට තේරුම් ගන්න වෙනවා. ඒ අවබෝධ කර ගැනීම තුලින් තමයි ඒ දිට්ඨියෙන් ඒ රාමුවේ මිදී නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ රාමුව අතාරින්න පුළුවන් වෙන්නේ. ඒ රාමුව පුපුරලා දාන්න පුළුවන් වෙන්නේ. ඒ වැරදි දෘෂ්ටියෙන් ඒ වැරදි රාමුව අපි අඳුනා ගන්න නැතුව ඒ රාමුව ඇතුලේ ඉඳගෙන ඉවරලා ඒ රාමුව ඇතුලේ ඉඳගෙනත් ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. ඒ රාමුව ඇතුලේ ඉඳගෙනත් ධර්මයේ දේශනා කරන්න පුළුවන්. හැබැයි වෙන්නේ වෙන දෙයක්. ඒ සියල්ල වෙන්නේ විඥාණයට යට වෙලා විඥානයේ විසින් අවශෝෂණය කරගත්ත දැනුමක් බවට පත් වෙලා ඒ විඥානයේ දැනුමෙන් දේශනා කරනවා. විඥානයේ දැනුමෙන් විඥාණයට ගැළපෙන ආකාරයට ධර්මයේ තේරුම් ගන්නවා. එතකොට ඒක දැනුමක් බවට පත් වෙනවා. ඒක ලෞකික දැනුමක් බවට පත් වෙනවා. ඒක ලෞකික දේශනාවක් බවට පත් වෙනවා. හැබැයි දේශනාව ගැඹුරුයි. දැන් අපි ගත්තොත් එහෙම විශ්වවිද්‍යාලවල උගන්වන ගැඹුරු ගණිතය, ගැඹුරු භෞතික විද්‍යාව ගත්තාම ඒවත් මහා ගැඹුරු විෂයන්. සාමාන්‍ය කෙනෙකුට එකපාරට තේරුම් ගන්න බෑ ඒ ගැඹුරු ගණිතය. ඒ ගැඹුරු භෞතික විද්‍යාවේ මූලධර්ම න්‍යායන් සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්ද? බෑ. සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න බෑ. අතිශය සංකීර්ණයි. ඒ විඥානයේ විසින් ගැඹුරුම ආකාරයට ඒක නිර්මාණය කරලා ඉදිරිපත් කරන්න පුළුවන් ශක්තියක් මේ විඥාන ශක්තිය කියන්නේ. මේ විඥානය කියලා කියන්නේ එසේ මෙසේ ක්‍රියාකාරීත්වයක් නෙමෙයි පින්වතුනි. ඒක එසේ මෙසේ ක්‍රියාකාරීත්වයක් නෙමෙයි. ඒකට පුදුම ශක්තියක් තියෙන එක, පුදුම ක්‍රියාකාරීත්වයක් තියෙන, පුදුම බලයක් තියෙන. ඒ විඥානය වෙනත් විදිහකට හීල කරලා පුරුදු පුහුණු කරාට පස්සේ ඒ විඥාණයට අපිට හිතන්න බැරි දේවල් කරන්න පුළුවන්. මේ අපි ඉන්නේ 2025නේ. සමහර විට වසර 3025 වෙනකොට මේ කිසිම කෙනෙකුටවත් හිත දැන් මේ වෙලාවේ හිතන්නවත් බැරි ආකාරයේ ලෝකයක් මේ මිනිස්සුම නිර්මාණය කරලා තියෙයි. අපිට හිතා ගන්නවත් බැරි. සමහර විට මෙතන දැන් යම් වයසක් ගත කරපු අය ඉන්නවා. තමන්ගේ තරුණ කාලයේ තමන්ට හිතුවේවත් නැති ආකාරයේ ලෝකයක් අද මේ වෙලාවේ තියෙන්නේ. ඔබගේ පාසල් යන යුගයේදී ඔබගේ තරුණ කාලේදී ඔබ හිතුවේවත් නැති ආකාරයේ දැන් දේවල් මේ අන්තර්ජාලය කියයි, එක එක තාක්ෂණය කියයි, කෘත්‍රිම බුද්ධිය කියලා කියයි, විවිධ දේවල් දැන් මතුවලා තියෙනවා. හැබැයි ඔබගේ පාසල් යන කාලෙවත් ඔබගේ ළමා කාලෙවත් ඔබට හිතුවේවත් නැති ලෝකයක් මේ අද නිර්මාණය වෙලා තියෙන්නේ මේ කෙටි කාලයක් තුල. එහෙනම් අපි වසර 3025 කියලා හිතුවත් කොහොම වෙනසක් මේක කරන්න පුළුවන් වේද? මේ සියල්ල විඥාන ක්‍රියාකාරීත්වය. නිසා ධර්මයේ පවා බුදුහාමුදුරන්ගේ ධර්මයේ පවා ඒ ආකාරයට මහා ගැඹුරින් තර්ක විතර්ක ඔස්සේ හිතා ගන්න බැරි සාමාන්‍ය කෙනෙකුට පුද්ගලයෙකුට විස්මයට පත් වෙන ආකාරයට මේ දැනුමත් බුදුහාමුදුරන්ගේ දැනුමත් විවිධ ආකාරයට ලියන්න, විග්‍රහ කරන්න, අර්ථ දක්වන්න, තර්ක කරන්න, වාද කරන්න පුළුවන් මට්ටමට පත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඇයි පින්වතුනි මේ පසුගිය අවුරුදු ගාන තුල මේ බුදුහාමුදුරන්ගේ ධර්මය පවා මේ හෙළබීම තුල තිබ්බ මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පවා අර වෙනත් වූ රාමුවක් තුලින්, වෙනත් වූ කාචයක් තුලින් බලලා විග්‍රහ කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමේ අපි පොඩි කාලේ ඉඳන් අපි ඉගෙනගෙන අපේ ඔළුව, මනස, විඥානේ හිතන ආකාරය අපි පුරුදු කරලා තිබ්බෙත් දැන් ඒ රාමුවේ ඉඳන් කල්පනා කරන්න. ඒ රාමුව තුල නිතරම තර්කයක් තියෙනවා. තර්කයෙන් තමයි අපි කල්පනා කරන්නේ. එතකොට අපි හිතනවා මේ තර්ක කරලා තර්කානුකූලව
තේරුම් ගත්තේ නැත්නම් ඒක මහා මෝඩයි නේද කියලා. ඒ කියන හැම දෙයකම එහෙයි කියලා වෙරලා අපි ඒක බාර ගන්නවද කියලා. එහෙම හිතන එක පවා අර අපි පහුගිය අවුරුදු 200ක් තිස්සේ ඇතිවිච්ච නූතන ක්‍රමය, නූතනත්වය, මේ නූතන අධ්‍යාපන ක්‍රමයේ විසින් අපිට හිතන්න පුරුදු පුහුණු කරපු කෘතිම මනෝභාවය නිසා ඇතිවිච්ච ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ කෘතිම මනෝභාවයෙන් නිසා හටගත්ත මානසික රෝගය, මානසික ස්වභාවයේ අපි තේරුම් නොගන්නාත් එක් ධර්මයේ පවා අපි තේරුම් ගන්නේ ඒ රාමුවේ ඉඳන්. සමහරට අපිට ධර්මයේ තේරුම් ගියා කියලා කිව්වාට තේරුම් අරන් තියෙන විඥානයේ ස්වභාවය. නිසා මේක අපි ඉතා හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ බුදුහාමුදුරන්ගේ ධර්මය කියලා කියන්නේ ඒක ශ්‍රවණය කරන විට ඒ මොහොතේ සිදුවන ක්‍රියාකාරීත්වයක්. මේ අර ඉස්කෝලේ ගිහිල්ලා උගන්වනකොට වගේ ඒ වෙලාවේ පොඩ්ඩක් අහගෙන ගිහිල්ලා පස්සේ ලියාගෙන ගිහිල්ලා එහෙම හිට කල්පනා කරලා එහෙමනේ අපි ඉස්කෝලේ ඉගෙන ගත්තේ. එහෙමනේ අපි විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නේ. පස්සේ හිමිට යාළුවෙක්ගෙන් අහගෙන ඒ වෙලාවේ පොඩ්ඩක් තේරුම් අරන් හිමිට මේක එහෙම එකක් නෙමෙයි. දැන් ඒ තාලට පුරුදු වෙච්ච හින්දා තමයි අපි ධර්මයත් ඒ තාලට තේරුම් ගන්න යන්නේ. එහෙම තේරුම් ගත්තාම යමක් තේරුම් යනවා. අවබෝධ වෙනවා. හැබැයි මේ නිවනට උපකාර වන ආකාරයට නෙමෙයි තර්ක ඥාණයට ගැලපෙන දෙයක්. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥාන. මේ මොහොතේ සිදුවන ක්‍රියාකාරීත්වයක්. ඒ හින්දා තමයි එදා ධර්මයේ දේශනා කරනකොට දේශකයන්න් වහන්සේත් මගපල් ලබන්නේ. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒ ශ්‍රවණය කරන ශ්‍රාවකයන්ුත් මගපල් ලබන්නේ. ඒක මොහොතේ වෙන දෙයක්. මේක මොහොතේ වෙන දෙයක්. ඥානං දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං කියලා කියන්නේ මේ දැනුම නෙමෙයි. ඥානං කියලා කියන්නේ මේ වර්තමාන මොහොතේ මේ මොහොතේ ශ්‍රවණය කරනකොට තමන්ගේ ඇතුළාන්තයේ තුල සිදුවන ක්‍රියාකාරීත්වයක්, චිත්ත ක්‍රියාකාරීත්වයක්. ඒක ඔබට තේරුණත් නැතත් ඒ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය සිදු වෙන්න පටන් ගන්නවා. මේක නූතන මනෝවිද්‍යාවට හෝ නූතන විද්‍යාවට හෝ කිසිම කෙනෙකුට මේක ඒ කෝණයෙන් බලලා ඒ කාචයෙන් බලලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි පින්නතුනේ. ඒ නිසා මේ බුදුහාමුදුරන්ගේ බණ අහනවා කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ බණ ඇහුවා නම් ඔබට වචනයෙන් ප්‍රකාශ කරගන්න බැරුව ගියත් අහන ප්‍රශ්නයකට පැහැදිලි කරගන්න බැරුව ගියත් ඔබ තුල ඇතුළාන්ත වෙනසක් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ ස්වභාවය. බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනා කරා නම් ඒ දේශකයාගෙත් ඒ දේශනා කරන මොහොතේදී පවා ඇතුළාන්තයේ සුද්ධ පවිත්‍ර වීමක් වෙන්න පටන් ගන්නවා. එයා ඒ දේශනා කරන්නේ විඥාණයට ඉඩක් නොතබා විඥාන ක්‍රියාකාරීත්වය තමන් තුළ සිදුවන ආකාරයේ දකිමින් එයින් තමන්ගේ ප්‍රඥාව මතු කර ගනිමින් තමන්ගේ හිතේ රාග භව, දේශ භව, මෝහ භව දකිමින් එය උදුරා දැමීමට හැකි ආකාරයට චිත්ත ක්‍රියාකාරීත්වයේ මෙහෙවමින් නම් ඒ දේශනා කරන මොහොතේ අභ්‍යන්තර පාරිශුද්ධතාවයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒක දැනුමෙන් කටපාඩමෙන් කලින් ලෑස්ති වෙලා කල්පනා කරලා ඇවිල්ලා කරන දෙයක්මත්ම නෙමෙයි. ඒක ධර්මතාවයකට ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා පින්නතුනි. ඒ නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ අපි ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ඒකයි සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං කියලා කියන්නේ. මේක අවධානයෙන් ශ්‍රවණය කරන්න කිව්වට මේ අවධානයෙන් ශ්‍රවණය කරන්න කියන්නේ අර අපි සාමාන්‍යයෙන් අවධානයෙන් බොහොම හොඳින් අහගන්න කියන එක නෙමෙයි. මේක ඔබ මේ ධර්මයට අනුගත වෙලා මේක ශ්‍රවණය කරන විට ඔබගේ ඇතුළාන්තයේ තුල අවශ්‍යතාවයක් තියෙනවා නම් අදිෂ්ඨානයක් තියෙනවා මේ සසර දුකින් මිදී නිදහස් වෙන්න. මේ පැවැත්මෙන් මිදී නිදහස් වීමේ ඒකාන අදිෂ්ඨානයක් තියෙනවා නම් මේක කිසියම් හෝ ආකාරයකට බලගැන්වෙන්න ටිකෙන් ටික හෝ දසමෙන් දසමිය මේක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. හැබැයි අවශ්‍යතාවයේ තියෙන්න ඕනේ තමන්ගේ හෘදයාංගම අවශ්‍යතාවයේ තියෙන්න ඕනේ මේ සසරෙන් මිදී නිදහස් විය යුතුයි. තමන්ගේ ඇතුළාන්තයේ තුල බුරබුරා නැගෙන රාග භව, දේශ භව, මෝහ භව හඳුනාගෙන ඒකට ඉඩක් නොතබා ඒ සහ මුලින් උදුරා දැමීමේ ඒකායන අවශ්‍යතාවයේ තමන් තුල තිබිය යුතුයි. ඒක තමන් තුල මේ අවශ්‍යතාවයේ තියෙනවා නම් තමා ඒකට අනුගත වෙන්නේ.
අර බාරියදාරියේ වීරියතුමා දුවගනාවක් කියලා කියන්නේ ධර්ම පිපාසයේ. ඒ වගේම පුක්කුසාති රජතුමාට අර වලම්මඩුවේදී එයත් මේ බුදුහාමුදුරුවෝ හොයාගෙන එන්නේ. බණ අහන්න. ඒතර අවශ්‍යතාවයේ තිබ්බා. ඒතර මෙතනටත් අපි හිතනවා මේ ඇවිත් සිටින සියලු දෙනාත් අපෙත් ඒකායන අරමුණ තිබෙන්නේ කොහොම හරි මේ අපේ ඇතුළාන්තයේ තුල ක්‍රියාත්මක වෙන මේ 10 මේ ගින්න මේ දැවීම මේ තැවීම මේ මම්මුලා වීම මේ ලෝකයේ තුල ඇලී ගලී වාසය කරන්න තියෙන කැමැත්ත ඒක සහමුලින් ඒක සංසාර පුරුද්දක් අනවරාග්‍ර වූ සංසාරයේ පුරා ගෙනාපු පුරුද්දක් ගති පුරුද්දක් මේ පැවැත්මට ඇලී ගලී වාසය කිරීම එක පැත්තකින් නිදහස් වෙන්න ඕනේ අවශ්‍යතාවයේ තිබ්බට අනිත් පැත්තෙන් මේකේ ඇලී ගලී වාසය කිරීමේ කැමැත්තකුත් තියෙනවා මේ දෙපැත්තේ යුද්ධය හට ගන්න පටන් ගන්නවා මේක ක්‍රියාත්මක කරන්න පටන් ගන්නකොට තමයි තේරෙන්නේ මේ දෙපැත්තේ යුද්ධය නැත්තම් සහ මුලින් කෙලස් අතෑරලා මිදී නිදහස් වීමේ අවශ්‍යතාවය නම් තියෙන්නේ එක පාට සියලු දෙනාම අරහත් ඵලයටවත් වෙන්න එපා අපේ තියෙන උනන්දුව අවශ්‍යතාවය මත. එහෙම වෙන්නේ නැහැනේ පින්වතුනි. එහෙම වෙන්නේ නැත්තේ ඇයි? ඇතුළාන්තයේ තුල දැන් මෙන්න යුද්ධයක් පටන් ගන්නවා. මාර යුද්ධය පටන් ගන්නවා. එක පැත්තකින් ප්‍රඥාව අවදි වෙලා දැන් මේ කෙලස් මුල් උදුරා මිදී නිදහස් වෙන උත්සාහ කරන ගමන් විඥාණය තමන්ගේ ආහාර හොයාගෙන පැවැත්ම පවත්වා ගැනීමේ මෙහෙයුම පටන් ගන්නවා. මේ නිසා ඇතුළාන්තයේ තුල දැන් මෙන්න දෙපැත්තක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. හැබැයි මේ ඇතුළාන්තයේ තුල දෙපැත්තක් ක්‍රියාත්මක වුණත් දසමෙන් දසමේ හරි ප්‍රඥාව බල සම්පන්න කරන්න පුළුවන් වෙන ප්‍රමාණයේ මත තමන් විඥාණයට යට නොවන විරිය තමන් තුල ක්‍රියාත්මක වෙන තරමට විඥාණයට ආහාර සැපීම අඩු කර ගන්න පුළුවන් වෙනවා. නිසා තමන් තුල මෙන්න මේ මූලික අවශ්‍යතාවයේ තියෙනුනේ. මං හිතනවා මෙතන බැලු බැල්මට ඉන්න බොහෝ දෙනෙක් ගත්තොත් එහෙම තමන්ගේ යම්කිසි ආයුෂයක් ගත කරලා ඉන්නේ. ජීවිතයේ ආයුෂයක් ගත කරලා. එහෙම නැත්නම් කිව්වොත් මෙතන ඉන්න වැඩි දෙනෙක් බැලු බැල්මට ගත්තොත් ජීවත් විච්ච ප්‍රමාණය වැඩි ජීවත් වෙන්න තියෙන ප්‍රමාණය අඩුයි. මෙතන ඉන්න වැඩි දෙනෙක් ගත්තොත් ජීවත් විච්ච ප්‍රමාණය වැඩි මේ කාම ලෝකයේ තුල මේ જાතියේ මනුෂ්‍ය ජීවිතයක් ලැබපු ඔබ අප ගත්තම වැඩි දෙනෙක් ජීවත් විච්ච කාලය වැඩි. ඒ ජීවත් විච්ච තරම් කාලයක් තව ජීවත් වීමට තරම් බොහෝ විට ඉඩක් නැහැ. හින්දා ජීවත් වෙන්න තියෙන තව අඩු කාලයක්. ඒ නිසා බොහෝ විට ඔබ මේ කාම ලෝකයේ තුල මේ කම්සැප විඳලා මං හිතනවා තවදුරටත් අර සාමාන්‍ය භාෂාවෙන් කියනනම් අර ඉතුරු විච්ච දෙයක් ඇරියස් එකක් කියලා දෙයක් හිතුව ඇති බොහෝ දෙනෙකුට. තවත් මේ කාම ලෝකයේ තුල අත්හදා බලන්න තව ටිකක් මදි තවත් ටිකක් වින්දානම් කමන්නේ විඳලම බලන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් දැන් මේ වෙනකොට මෙතන ඉන්න බොහෝ දෙනෙකුට නැතුව ඇති. මොකද ජීවිතේ ගත කරලා තියෙන්නේ. ඒවා දැකලා තියෙන්නේ. ඒවා විඳලා තියෙන්නේ. තවත් අලුතෙන් විඳින්න දෙයක් ඉතුරු වෙලා නැතුව ඇති. අනේ ඒක නම් විඳලා නැහැ කමන්නේ ඒකත් විඳලා බලමුකෝ කියන හැඟීමක් නැතුව ඇති. මොකද විඳට පස්සේ ලැබෙන අර වමාරණ්ඩත් බැරුව ගිලින්ඩත් බැරුව හිර වෙලා ඉන්නවා වගේ ඒ මෙතෙක් විඳපු දේවල් වල ප්‍රතිඵල දැන් ලැබෙන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට මේ ලැබෙන ප්‍රතිඵල අනුව විපාක අනුව ditta ධම්ම වේදනීය වශයෙන් උත් අපිට තේරෙන්න පටන් ගන්න තියෙනවා මේකට හේතු මෙන්න මේ දේවල් ගොඩක් ඈත જાතීන් නෙමේ මේ જાතියේ මේ කරපු කියපු දේවල් මේ කාම ලෝකයේ තුල අනේකාකාරයේ කම්සප විඳින්න ගිහිල්ලා ඒවැ ප්‍රතිඵල තමයි දැන් මේ එන්න පටන් ගන්න තියෙන්නේ ජරාවටපත් වෙමින් රෝග පීඩා වලටපත් වෙමින් මානසික පීඩා අත් වෙමින් හිතේ දුක හට ගනිමින් විවිධ ආකාරයට මේ දුක දැන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අර කරන කාලට පව් මිහිරිය මීසේ කියලා කියනෝනේ. විඳින කාලට දුක් දැඩි වේ ගිනිසේ කියලා කියනෝනේ. ඉතින් ඒ වගේ එදා නොදන්නා නිසා සමහර විට අසෘතවත් පෘථග්ජනයෙක් හිටපු කාලය තුල විවිධ වූ මේ කාම ලෝකයේ තුල මේ ලෝකයේ තුල
අනේක වූ ಜಾති තියෙනවා නිර්මාණය කරලා මේ කම්සැප වලට ඇලී ගලී වාසය කරමින් ඒක තුල අර පිස්සුවක් බවට පත් වෙලා කාම පිස්සුවක්, කාම මිත්‍යාචාරයක්, කාම උමතුවක්, කාම පරිදාහයක් බවට පත් වෙන තරම් ඕනතරම් දේවල් මේ ලෝකයේ තුල තියෙනවා. ඒවා සම්මත ලෝකයේ තුල ඒවා වැරදි නෙමෙයි. ඒවා නීතියට අනුව ඒවා වැරදි නෙමෙයි. ඒවා නීතිය අනුකූලයි. එතකොට ඒවා අපරාධ වුණත් ඒවා නීතිය ඉදිරියේ අපරාධ නෙමෙයි. ඒවා සාමාන්‍ය දේවල්. හැබැයි බුදුදහමේ අර්ථය ගත්තත්, ලෝකෝත්තර අර්ථය ගත්තත් ඒක අපරාධයකට වඩා තමන් අනේක වූ දුක් විඳින තැනකට ධර්මතාවයේ විසින්ම තමන්ටම හේතු ඵල හැටියට තමන්ටම විපාක, පනිෂ්මන්ට්, දඬුවම් සියල්ල ලැබෙන දේවල් තියෙනවා. ඒ දඬුවම් ලැබෙන එකෙන් වළක්වන්න කිසිම කෙනෙකුට බෑ. ඒ තීන්දුව තීරණය ගන්නේ නීතිපතිවරයා හෝ නඩුකාරුන් වහන්සේවත් නෙමෙයි. ඒක නීතිපතිවරයාටත්, ඒක නඩුකාරුන් වහන්සේටත්, ඒක ජනාධිපතිතුමාටත්, ඒ කවුරු වුණත් මේ සබහා දහම තුල තමන්ගේ හිතේ රාග බව, දේශ බව, මෝහ බව නම් ක්‍රියාත්මක වෙන්නේ ඊට අදාළ හේතුන් පටිච්ච සම්භූතං ඒ නිසාම ඒ සම්භූත කරගත්තා නම් රාග, ද්වේෂ, මෝහ නිසා ඊට අදාළ ප්‍රතිඵල උරුම වෙනවා. ඒක ලෝක ධර්මතාවයක්, විශ්ව ධර්මතාවයක්, නියත ධර්මතාවයක්. ඒකෙන් බේරෙන්න කාටවත් බෑ. ඒ නිසා කරන කල්ට පව් මිහිරිය මීසේ කිව්වේ ඒක තමයි. විඳින කල්ට දුක් දැඩි වේ ගිනිසේ කියලා කිව්වේ ඒක තමයි. ඒ නිසා දැන් අපි හැමෝටම මෙතන ඉන්න යම් ආකාරයකට මේ දුක උරුම වෙන තාලේ දකින්න පටන් අරන් ගිනි ගොඩක් වේගයෙන් ගිනි ගොඩක් නැගෙන ආකාරයේ දකින්න පටන් ගත්ත නිසා තමයි කොහොම හරි දැන් මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියන අවංක චේතනාව ඇති උනේ. නිසා අපි උත්සාහ කරනවා මෙන්න මේ අපේ හිතේ ක්‍රියාත්මක වෙන රාග බව, දේශ බව, මෝහ බව අඳුනා ගන්න. අඳුනාගෙන ඉන් මිදී නිදහස් වෙන්න. පින්වතුනි, මේ පැවැත්ම සඳහා හේතු වන කාරණා කීපයක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි අවිජ්ජාව. අවිජ්ජාව කියලා කියන්නේ පින්වතුනි අපිට මේ චතුාර්ය සත්‍ය භාවනාවක් හැටියට ඒ මොහොතේ අපේ හිතේ රාග බව, දේශ බව, මෝහ බව ක්‍රියාත්මක වෙන මොහොතේ හඳුනාගෙන මේ චතුාර්ය සත්‍ය භාවනාවක් හැටියට භාවිතා කරන්න බැරුව ගියා නම් අන්න අවිජ්ජාව. වෙන මුකුත් නෙමේ. මේ චතුාර්ය සත්‍ය භාවනාවක් හැටියට භාවිතා කරගන්න බැරුව ගියා නම් අවිජ්ජාව. භාවිතා කරලා මේ කෙලස් නිර්මාණය වෙන්න, කෙලස් උත්පාදනය වෙන්න නොදී කෙලස් සහ මුලින් උදුරලා දාගන්න පුළුවන් වුණා නම් විඥා උදපාදි වුණා. දැන් මේ අවිජ්ජාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම නෙමෙයි පින්නතුනි. දන්න අය ඕන තරම් ඇතිනේ. දැනගත්තාට කරගන්න බැරුව ගියා නම් මොකද වෙන්නේ? දැන් කොච්චර දැනගත්තත් වැඩක් නැහැ. මේක ඒ මොහොතේ ක්‍රියාත්මක කරලා අර කෙලස් උත්පාදනය වෙන්න යන මොහොතේ ඒකයි කිව්වේ චිත්තූපපාදම් පාහං. මේ චිත්තය තුල නාම රූප ක්‍රියාකාරීත්වයේ තුල හිතේ රාගයක් උපදින්න එන බව, ද්වේෂයක් උපදින්න එන බව, මෝහයක් උපදින්න එන බව Tamanට දැකලා ඒකට ඉඩක් නොතබා ඒක සහ මුලින්ම ප්‍රහාණය කරගන්න, ඒක සහ මුලින්ම උදුරලා ඒකට ඉඩක් නොතබා ඒක සහ මුලින්ම අයින් කරලා පිරිසිදු කරගන්න පුළුවන් වුණා නම් අන්න අවිජ්ජාව පහණය කරා. විඥා උදපාදේ වුණා. ඉතින් මේ අවිජ්ජාව කියලා කියන්නේ චතුාර්ය සත්‍ය භාවනාවකට භාවිතා කරන්න පුළුවන් වුණා නම් විඥා උදපාදී, බැරුව ගියා නම් අවිජ්ජාව. එහෙනම් අපි තුල තියෙන්න ඕනේ මේ දුක්ඛේ ඥානං, දුක සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං. මෙන්න මේක Taman තුල ක්‍රියාත්මක වෙනවද කියන එක දකින්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ පැවැත්ම තුල පින්වතුනි, මේ පැවැත්ම තුල හිතේ යම්කිසි පෙලීමක්, පීඩනයක්, දාහයක්, හිතේ බරක්, බයක්, බැම්මක්, කම්පනයක් එනවා කියලා කියන්නේ එහෙනම් අපිට මේ එක්කෝ ප්‍රිය අන්තයට අපි ඇලිලා
එක්කෝ අපි අප්‍රියාන්තයට ඇලිලා නැත්නම් අපි මේ ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කිරීමක් කරනවා. දැන් හිතේ බයක් ඇති වේගන එනවනම්, හිතේ බරක් ඇති වේගන එනවනම්, හිතේ කම්පනයක් තියෙනවා, හිත විසිරලා යන වික්ෂිප්ත වෙන බවක් තියෙනවා නම්, හිතේ පීඩනයක් තියෙනවා නම්, අද කාලේ ස්ට්‍රෙස් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්නේ, ඒ වගේ ආතතියක් තියෙනවා නම්, මේකට හේතුව තමන් තුල එක්කෝ ප්‍රිය ලෝකයක් හදාගෙන ඇලිලා ඉන්නවා, එක්කෝ අප්‍රිය ලෝකයක් හදාගෙන ඉන්නවා, එක්කෝ මේ ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කරනවා. පීලනට්ටෝ අභිඤ්ඤයයන් කිව්වේ මේකයි. දුක්ඛ සත්‍යය දකින්න පුළුවන් වෙන්න ඕනේ පීලනට්ටෝ අභිඤ්ඤයයන්. තමන්ට එහෙනම් තමන් දකින්න පුළුවන් වෙනවා තමන් තුල පිළීමක් තියෙනවා නම්, 10ක් තියෙනවා නම්, අපහසුාවක් තියෙනවා නම්, හිතේ පීඩනයක් අපහසුාවක් තියෙනවා නම්, නොරුස්සන බවක් තියෙනවා නම්, නොපෑහෙන බවක් තියෙනවා නම්, හිත කම්පණය වුණා නම්, හිතේ බයක් තියෙනවා නම්, බරක් තියෙනවා නම්, අපි ලෝකයක් හදාගෙන ඉන්නවා කියන එක තමන්ට ඔන්න දැන් අපිට දැනුම් දීමක් කරනවා. ලෝකයක් මං හදාගෙන ඉන්නේ පිරිතාලට හෝ අපිරිතාලට හෝ පිරි අපිරිතාලට සංසන්දනය කරනවා මේ කිසියම් ලෝකයක් අත්පත් කරගන්න. මෙන්න මෙතනින් තමයි මේක අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ රෝග ලක්ෂණය. අන්න අපි පිරිතාලට ලෝකයක් අල්ලගෙන ඉන්නවද අපිරිතාලට ලෝකයක් අල්ලගෙන ඉන්නවද කියන එක එකපාරට සමහර විට අඳුන ගන්න බැරි වෙන්න පුළුවන්. සමහර ඒවා එකපාරට අඳුන ගන්න පුළුවන්. එයි අපි මේක තුන් ආකාරයකට අල්ල ගන්නවා. කාමාවචර, රූපාවචර, අරූපාවචර. කාමාවචරව අල්ලගෙන ඉන්නවා ඒවා එකපාරට අපිට තේරෙන්න පටන් ගන්නවා. මේ කාමාවචරව කියලා කියන්නේ පින්වතුනි, මේ කාමාවචර කිව්වහම අපිට ටිකක් එකපාරට තේරුම් ගන්න බැරි වෙනවා. මොකද කාමයේ කිව්වහම ගොඩක් වෙලාවට හිතට අපිට උගන්වලා තියෙන මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයක් සඳහා ඇතිවන ගැටලුව තමයි කාමය කියලා කිව්වහම ඉන්නේ. ඒකත් කාමයක්, ඒකත් බලවත් කාමයක් තමයි මේ කාම ලෝකයේ තුල තියෙන. ඒක බලවත්ම කාමයක් තමයි. හැබැයි කෝටියක් ගත්තොත් ওই කෝටියෙන් එකක් තමයි ඕකත්. නමුත් ඇහෙන් දැන් ওই ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය පිළිබඳ කතාව මුළු දවස පුරාම නැහැනේ පින්නතුනි. එහෙම එකක් නැහැනේ. නේ. හැබැයි ඇහෙන් රූප උරා බලනකොට කොච්චර වාරයක් බොහොම ප්‍රිය මනාපතාලට අපි රූප උරා බලනවාද? එතකොට අපිට ඒක කාමයේ කියලා අපිට තේරුම් ගන්න බැරුව යනවා. ඇයි අපි ඔළුවේ අපි සටහන් කරගෙන තියෙන මේ කාමයේ කියලා එක්තරා එක නිමිත්තක් විතරයි. එතකොට අනිත් ඒවා අමතකලා යනවා ඒ කාම හැටියට. ඇහෙන් රූප එක මලක් වෙන්න පුළුවන්, එක ඇඳුමක් වෙන්න පුළුවන්, එක වාහනයක් වෙන්න පුළුවන්, එක පුද්ගලයෙක් වෙන්න පුළුවන්, එක පළතුරක් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් සමස්ත මුළු සබහාදාම වෙන්න පුළුවන්. ඒක දිහා බලාගෙන පුදුමාකාරයෙන් ආස්වාදයටපත් වෙනන් ඇහෙන් බලලා ඉවරලා ඇහෙන් උරා බොනවා කියන එක Tamanට තේරෙනවා. අන්න ඇහෙන් මේ කාමයෙන් කාම ලෝකෙට අපි උම්මත්තක වෙලා තියෙනවා. කනට ඇහෙන ශබ්ද නිසා පින්වතුනි අපි මත් වෙන්නේ නැද්ද? සමහර සින්දු අපිට අමතක කරගන්න බැරි තරම් ඇතුලේ තැම්පත් වෙලා තියෙන්නේ ඇයි? සමහර කටහඬවල අපිට අමතක කරන්න බැරි තරම් ඇයි ඇතුලේ තැම්පත් වෙලා තියෙන්නේ? බොම තදින් තැම්පත් වෙච්ච ඒවා තියෙනනේ අමතක කරන්න බැරි. මට අමතක කරන්න හිතෙන්නේ නැහැ කියලා තියෙන්නේ. ඇයි එච්චරට අපි ඒවා ආසාවෙන් තැම්පත් කරන් ඉන්නේ. ඒ හින්දා ඇත්තට ඇහුනේ නැතත් ඇහෙනවා වගේ ඇතුලේ එහෙම ඒ කටහඬවල් හරි ඒ ශබ්ද දෝංකාර දෙනවා. ඇත්තටම ඇහෙනවා වගේ Tamanට තනියෙන් අහන්න පුළුවන් නේ. Tamanට සිහිපත් කරාම ඒක අහන්න පුළුවන් ඒ ශබ්දය. ඒ කටහඬ නේද? ඇයි එච්චරට ඒක කාමාවචරව තැම්පත් කරන් තියෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ වුණත් ඒ තාලට තැම්පත් කරගෙන තියෙනවා. දිවට දැනෙන රසවල් අපි කොච්චර ආසාවෙන් තැම්පත් කරගෙන තියෙනවද? ඒ නිසානේ සමහරට ඒ ආසාව වැඩිකමට හින්දානේ කාලෙකින් මෙහෙම දෙයක් කෑනේ කෑවනම් හොඳයි නේද කියලා කියන්නේ. ඒ හින්දානේ පොඩි වෙනසකට අපි ඔන්න ඔය යන් කොහේ හරි අද කාලේ නම් තියෙනවනේ එක එක තාලේ නේ බොහොම ශනික තාලට අපිට ඕනේ දෙයක් කියලා ගන්න පුළුවන් එතෙන් තියෙනවනේ ද ආහාර නේ. ඉතින් ඒ තාලට මේ දිව පිනවන්න ඕනේ දේවල් දැන් ඉස්සර වගේ නෙමෙයි. දැන් එළියට බැස්සාම
ඇහැ පිනවන්නත් ඕන තරම් දේවල් තියෙනවා. කන පිනවන්නත් ඕන තරම් තියෙනවා. සල්ලි වලට සල්ලි වලට නොමිලේ නම් නොමිලේ. දිව පිනවන්නත් එහෙම තියෙනවා. සල්ලි වලට නම් සල්ලි වලට නොමිලේ නම් නොමිලේ. නාසයටත් ඒත් එහෙමයි. මේ මුළු යටිපතුලේ ඉඳන් මුළු කේසාන්තයේ දක්වා මුළු ශරීරයම කාමයෙන් කාම පිපාසයෙන් සන්තරපණය කරන්න පුළුවන් ඕන තරම් දේවල් නොමිලේ තියෙනවා මුදලටත් තියෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි ඒ කෝටියක් තරම් වූ මේ කාම නිමිති ගැන අපිට අමතක වෙනවා තේරුම් ගන්න බැරි වෙනවා ඒ කාම නිමිති කියලා ඉවරලා අපි මේ එක්තරා එක නිමිත්තක් විතරක් කාම නිමිතියට සලකන්න පුරුදු වුණොත් නෑ පින්නතුනි මේ කාමාවචර කියලා කියන්නේ මේ ඇහැ කන් නාසය දිව ශරීරයේ මුල් කරගෙන මේ පහ මුල් කරගෙන පහෙන් මේ ලෝකයේ උරා බිමින් මත් වෙනවා නම් අන්න කාමාවචර. හැබැයි මේ කාමාවචරතාවට මේ මත් වීම අපිට දකින්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් පින්වතුනි. ඒක තේරෙනවා. ඒ නිසාම තමයි අපිට ඒ කාමාවචර ඒ ආස්වාදය නිසා තමයි අපි තුල ගොඩක් වෙලාට බයක් බරක් බැම්මක් කම්පනයක් රත් වීමක් මත් වීමක් තියෙන්නේ. මේ කාමාවචරව හදාගත්ත කාමාස්වාද ලෝකේ Taman තුලින් නැතුව යයි කියලා බයක් තියෙනවා. ඒ බය නිසාම Taman තුල බරක් තියෙනවා. ඒ නිසාම කම්පනයක් තියෙනවා. හොඳින් බලන්න අපි තුල බය බර බැම්ම කම්පණේ තියෙන්නේ මේ කාමාවචර ලෝකේ අපි අල්ලගෙන ඉන්න හින්දා නේද කිලිවරලා. මෙන්න මේක අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් දෙයක් පින්වතුනි. කාමාවචරව අපි මේ ලෝකේ කොච්චර අල්ලගෙන ඉන්නවද කියලා. හැබැයි මේ කාමාවචරව අල්ල ගන්නකොටම අපි ආයෙත් වරක් මේ අල්ල ගන්නවා උපාදානය කර ගන්නවා රූපාවචරව. දැන් කාමාවචරව අල්ලගන්නේ ඒ මොහොතේ. ඒ මොහොතේ බාහිරවත් තියෙනවා. බාහිර ආයතන හැට මේ රූප, ශබ්ද, ගන්ධ සියල්ලම ඒ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි රූපාවචර කියලා කියන්නේ ඒක සිහිපත් කරලා අපිට ගන්න පුළුවන්. සිහිපත් කරලා ගන්න පුළුවන් දේවල් තියෙනවා. මතක් කරලා ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒවා මේ මොහොතේ ඇහැ ඉදිරියේ දෘශ්‍යමාන වෙන්නේ නමුත් අපි ඇතුලේ තැම්පත් කරගෙන තියෙනවා. ඉතින් ඕන වෙලාවට අර වමාරලා කනවා වගේ ඕන වෙලාවට අරගෙන ඉවරලා බලලා ඇතුළට දා ගන්නවා. ඒක එළියේ ඉන්න කවුරුත් දන්නේ මේ මොහොතේ මොකද්ද කරේ කියලා ඉවරලා. දැන් එළියේදී නම් අපි කවුරු හරි දිහා බලනවා නම් අනිත් එක්කෙනාට පේනවා මෙයා අරයා දිහා බැලුවා. බැලුවෙත් කොහොමද කියලා සමහරට තව කෙනෙක් ජජ්මන්ට් එකකට එන්න පුළුවන්, තීරණයකට එන්න පුළුවන්. මෙයා මහා අමුතුත් විදියට තමයි බැලුවේ කියලා. හැබැයි අපි අර වමාරලා ගන්න දේවල් කාටවත් පේන්නේ නැහැ. ඒක Tamanට විතරයි පේන්නේ. Taman මේ රූපාවචරව කොච්චර දේවල් ආස්වාදය කරනවද ආස්වාදනය කරනවද කියලා. තවත් කොටසක් තියෙනවා කාමාවචර, රූපාවචර, අරූපාවචර. ඒ එකම දේ අපි කාමාවචරවත් උපාදානය කරනකොට ඒක අපි රූපාවචරවත් උපාදානය කරනවා. ඒක අපි අරූපාවචරවත්. ඒකට රූපයක් හැට කියන්න විදියක් නැහැ. නමුත් මොකක්ද කැමැත්තක් තියෙනවා. පුද්ගලයෙක් ගත්තොත් ඒ පුද්ගලයා ගැන කාමාවචරත් දැන් තමන්ට උනන්දුවක් අවශ්‍යතාවයක් නැහැ. රූපාවචරවත් එහෙම මතක් කරලා ගන්න තරම් උනන්දුවක් අවශ්‍යතාවයක් නැහැ. එහෙම සමහරට එන්නේත් නැහැ. නමුත් මොකද්ද වචන වලට ගේන්න බැරි, හරියට ප්‍රකාශ කරගන්න බැරි, අතෑර ගන්න බැරි කැමැත්තක් තමන් තුල තියෙනවා. අරූපාවචරව. එතන අපි මේ ලෝකයට බැඳෙනවා පින්වතුනි කාමාවචර, රූපාවචර, අරූපාවචර හැටියට. මේ බැඳිලා ඉන්න තාලේ දකින්න නම් ඉස්සෙල්ලාම මේ කාමාවචර බරසාර කාමාවචර බැම්මෙන් නිදහස් වෙන්න පටන් ගන්න ඕනේ. හැබැයි සංසාරේ මේ බණ අහලා පුරුදු කරලා පුබ්බේ කත පුඤ්ඤතා ශක්තිය තියෙනවා නම් එයාට ගොඩක් බණ අහහා ඉන්න ඕනේ. මේක කියනකොටම තේනකොට එයාට පුළුවන් වෙයි සමහරට කාමාවචර, රූපාවචර, අරූපාවචර තුනම දැකලා අයින් කරන්න. හැබැයි අපිට තාම එහෙම බැරුව ගිහින් ඉඳන අපිත් මේ තාම අංග සම්පූර්ණ කරගන්න බැරුව ගිහින් තියෙන්නේ. නමුත් ඒකෙන් කියන්නේ හැමෝටම බෑ කියලා. අපි මෙහෙම දේශනා කරනකොට සමහරට මෙතන ඉන්න කෙනෙකුට වහවහාම මේක අංග සම්පූර්ණ කරගන්න පුළුවන්. දැන් මේකේ ජේෂ්ඨත්වයේ පිළිබඳ මේකක් නැහැ පින්වතුනි. මේ බුද්ධ දේශනාව තුළ ජේෂ්ඨත්වයේ පිළිබඳ එකක් නැහැ. එයා තමයි කලින් දන්නේ. එයා මෙහෙමයි. එහෙම එකක් නැහැ මේකේ. සමහර විට දේශනා කරනකොට ශ්‍රවණය කරන කෙනා
අංග සම්පූර්ණ කරන්න ඉඩ තියෙනවා. තාම දේශකයා තාම දේශනා කරමින් ඉන්නවා. ශ්‍රවණය කරන ශ්‍රාවකයා සමාට මගපල කීපයක්ම අංග සම්පූර්ණ කරන්න ඉඩ තියෙනවා. මේකේ ද ජේෂ්ඨත්වයේ පිළිබඳව කතාවක් ප්‍රශ්නයක් නැහැ. එයා ගොඩක් කාලෙක ඉඳන් ධර්මයේ හැසිරෙනවා, දේශනා කරනවා. එහෙම එකක් නැහැ පින්වතුනි මෙතන. ඒ සියලුම ජේෂ්ඨත්වයේ පිළිබඳ ඒ න්‍යායයන් තියෙන ලෝකයේ තුල, ලෞකිකත්වයේ තුල. මේකේ එහෙම ජේෂ්ඨත්වයේ පිළිබඳවත් මෙයා ගිහියෙක්, මෙයා පැවිද්දෙක් එහෙම එකක් නැහැ මේක. මේක බොහොම වෙනස් ස්වභාවයක්, වෙනස් ධර්මතාවයක්, වෙනස් දරා ගැනීමක්. මේක අපිට තේරුම් ගන්න බැරුව ගිහිලා තියෙන්නේ අර මං කලින් කිව්වා වගේ වසර 200ක් පැරණි නැති වෙනත් චින්තන ක්‍රමයක්, වෙනත් කල්පනා කරන ක්‍රමයක්, වෙනත් දෘෂ්ටිවාදයක් ඔස්සේ අපේ චින්තනය අපි රාමුගත කරා මේ බෞද්ධ චින්තනයට ගැලපෙන්නේ නැති. ඉතින් ඒ ගැලපෙන්නේ නැති රාමුවේ ඉඳගෙන මේව කල්පනා කරනකොට අපිට තර්ක වාද විවිධ දේවල් තියෙනවා. ඉතින් දැන් අපේ උත්සාහ කරන්න ඕනේ මෙන්න මේ අපේ තියෙන පරණ රාමුව පැත්තකට දාලා ඉවරලා ඒ රාමුවේ අනුව කල්පනා කරනකොට විඥාණයෙන් තර්ක ගේන්න පුළුවන්. එහෙමද නැහැ. ඒ තර්කය අපි අතහැරනවා. මේක තර්කයට ගැලපෙන දෙයක් නෙමෙයි. ප්‍රකාශ කරනකොට ඒ දේශනේ ශ්‍රවණය කරනකොට තමන් තුළ තමන්ගේ ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. එනම් පින්වතුනි කාමාවචරවත්, රූපාවචරවත්, අරූපාවචරවත් තමා මෙන්න මේ අපි ලෝකයක් අල්ලගන්නේ. අල්ලගත්තට පස්සේ එතන ඉඳන් අන්න අපිට තියෙනවා මොකද්ද? බයක්, බරක්, බැම්මක්. එහෙනම් තමන් තුළ හිතේ බයක්, බරක්, බැම්මක්, කම්පනයක්, දාහයක්, දැවීමක්, තැවීමක්, රත්වීමක්, මත්වීමක්, කම්පනයක් මේ කුමන ආකාරයක හෝ දෙයක් ක්‍රියාත්මක වෙනවා නම් දැන් ඔන්න අපි වහවහ බලන්න ඕනේ කොහොමද මං මේ ලෝකයක් අල්ලන් ඉන්නේ? මේ කාමාවචරවද අල්ලගෙන ඉන්නේ? මේ රූපාවචරවද මේ උපාදානය වෙලා තියෙන්නේ? මේ තාම අරූපාවචර උපාදානයක්ද මේ තියෙන්නේ කියලා. කාමාවචර උපාදානය නම් වහවහ දකින්න ඕනේ. මේ කාමාවචර උපාදානයේ ස්වභාවය මොකද්ද? මේ අවසාන වශයෙන් මේ උපාදානය කරගන්නේ පංචස්කන්ධයක්. මේ පංචස්කන්ධයේ හැටියට තේරුම් ගන්න බැරුව ගිය නිසා මේ රාග භව, දේශ භව, මෝහ භව, රාග, ද්වේෂ, මෝහ, රාග, දේශ, මෝහ හැට Tamanට යථාභූතව දකින්න බැරුව ගිය නිසා මේ පංචස්කන්ධයට යථාභූතව දකින්න බැරුව ගිය නිසා තමා මේ අවිජ්ජාවෙන් ලෝකයක් අපි නිර්මාණය කරන්නේ. පංචස්කන්ධයේ හැටියට යථාභූතව දැක්කොත් මේ රාග දේශ මොහ තමන් තුල ක්‍රියාත්මක වෙන්න රාග දේශ මොහට දකින්න පුරුද්දක් ඇති කරගත්තොත්, දකින්න පුරුදු කරගත්තොත්, දකින්න පුහුණු කරගත්තොත් අන්න මෙතන ඉඳන් අපි මේකට ඉඩක් තියන්නේ. මේකට ඉඩක් තියන්නේ. ඉඩක් තියන්නේ නැත්තේ කොහොමද? නිකම්ම ඉඩක් තියන්නේ නැහැ කිව්වට වෙන්නේ. එහෙනම් මේක තමන් දකිනවා මේ ඔක්කොම කිසිම දෙයක් අපිට ඕන තාලට නවත්තන්න පවත්තන්න පුළුවන් දෙයක් මෙතන නැහැ. හැබැයි විඥානයේ විසින් මේ විවිධත්වයටපත් වෙන, විෂමත්වයටපත් වෙන, විකෘති වී নানা ආකාරයෙන් අනේක ආකාරයට තර්ක විතර්ක ගොඩනගමින් මේ චිත්තේ අනේක ආකාරයකට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේක තමයි විඥානයේ ස්වභාවය කියලා කියන්නේ. හිත নানা ආකාරයේ තර්ක විතර්ක ගොඩනගමින් විවිධත්වයටපත් වෙනවා, විෂමත්වයටපත් වෙනවා, විකෘති කරනවා, තර්ක විතර්ක නිර්මාණය කරනවා. මේ විඥානයේ විසින් නිරන්තරවම Taman තුල තර්කයක් ගේනවා, තර්කයක් එකම බයක් ගේනවා. ඒ බය නිසා Taman තුල බරක් තියෙනවා, බැම්මක් තියෙනවා. හැබැයි ඒ ඔක්කොම වෙන්නේ මමයයි කියලා හිතාගෙන, මගේයයි කියලා හිතාගෙන, මට ඕන තාලට නවත්තන්න පවත්තන්න පුළුවන් යයි කියලා හිතාගත්ත දෘෂ්ටියක් අපි ඇතුලේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේක අනවරාග සංසාරයේ පුරාම එන පුරුද්දක්, දෘෂ්ටියක්, දිට්ඨියක්. මේ දිට්ඨියට කියනවා අබිනිවේෂ පරාමාස දිට්ඨිය කියලා. ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියන දිට්ඨිය ක්‍රියාත්මක වෙනවා. මමයයි කියලා, මගේයයි කියලා, මගේ සන්තකේ මට ඕන තාලට නවත්තන්න පවත්තන්න පුළුවන් යයි කියලා දිට්ඨියක් ඇතුළාන්තයේ තුල නිතරම ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරනවා.
ඒ දිට්ඨිය ක්‍රියාත්මක වෙච්ච ගමන් මොකද වෙන්නේ? එතන ඉඳන් මේ ලෝකය නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඇහෙන් දකින රූප නිසා ලෝකයක් නිර්මාණය කරනවා. ඇහෙන් දකින රූප නිසා ලෝකය නිර්මාණය වෙන්න පටන් ගන්න පින්වතුනි. ඒ ඇහෙන් දකින රූපේ හින්දාමත්ම නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඇහෙන් රූපේ දකින්නකොට ඒ රූපයත් එක්ක අපිට අමතක වෙන රූපයක් තියෙනවා. දැන් අපිට රූපයක් දකින්නකොට අපි හිතමු පිරිමියෙකුට නම් ප්‍රියයි මధుරයි ඉෂ්ඨකාන්තයි කියලා කාන්තා රූපයක් හරි කාන්තාවකට ප්‍රියයි මధుරයි ඉෂ්ඨකාන්තයි කියලා පිරිමි රූපයක් හරි කියලා. එතකොට දැන් අපි මෙන්න මේ අර එළියේ තියෙන ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ රූපය ගැන තමයි දැන් මේ යෝගාවචරය කල්පනා කරන්නේ. හැබැයි යෝගාවචරයට අමතක වෙන රූපයක් තියෙනවා. මොකද්ද? එයා ඒ රූපේ උනත් අල්ලගන්නේ මේ තමන්ගේ ඇහැ. තමන්ගේ ඇහත් අල්ලගෙන මේ ඇහෙන් පේනවා කියන එකත් අල්ලගෙන තමයි අර රූපය අල්ලගන්න පින්නතුනි. අපි හිතමු අර හොඳ ලස්සන රූපයක් දකින මොහොතේම එක පාට තමන්ගේ ඇහි මොකක් හරි ඇහැට සතෙක් ගියා. එක පාට ඇහැට මොකක් හරි වුණා. දරන්න බැරි දැවිල්ලක් ආව. සතෙක් ගිහිල්ලා මොකක් හරි වෙලා. අර රූපේ ගැන තමන්ට දැන් කල්පනා වෙන්නේ කොහොම හරි කමන්නේ අර රූපේ බලන්න ඕන කියන එක දෙන්නේ. අනේ මගේ ඇහැට මොකක් හරි ගියා. අර රූපේ අමතක වෙනවා. එතනින් පටන් ගන්න මොකද? මේ ඇහැට මොකක් හරි වුණාද දන්නේ ඇහැ දැන් ඔන්න කල්පනා කරන කොහෙද හොඳ අක්ෂි වෛද්‍යවරයෙක් ඉන්නේ, අක්ෂි විශේෂඥයෙක් ඉන්නේ, ඇහැට මොනවා වුණාද දන්නේ ඇහැ නොපෙනී යයිද ප්‍රශ්න ගොඩක්. අර බොහොම කාමභෝගීතාවලට බලබලා හිටිය රූපය ගැන නෙමෙයි දැන් ක්‍රියාත්මකනේ තමන්ගේ ඇහැ ගැන. ඉතින් ඉතා හොඳින් තේරුම් ගන්න ඕනේ අර රූපේ දිහා බොහොම ලොල්භාවයෙන් බැලුවට ඊට වඩා ලොල්භාවයක් අපි ළඟ තියෙනවා මේ ඇහත් අල්ලගෙන ඇහැට පේනවා කියන එකත් අල්ලගෙන තමා අර රූපේ අල්ලගන්න යන්නේ. කනටත් එහෙමයි. නාසයටත් එහෙමයි. දිවටත් එහෙමයි. මුළු සමස්ත ශරීර ස්කන්ධයටමත් මෙහෙමයි පින්වතුනි. හැබැයි මේක අමතක කරලා තමයි අපි සතර කමඨහන් වඩන්න යන්නේ. එතකොට මේක අංග සම්පූර්ණ වෙන්නේ එක පැත්තකින් කොටසක් තදින් අල්ලගෙන ඉතුරු ටිකට තමයි අපි මෙන්න මේ සතර කමඨහන වඩන්න යන්නේ. අපි දකින්න ඕනේ බාහිර රූපේ අල්ලනකොටම ඒ බාහිර රූපයත් එක්කම ගැට ගැහිච්ච කොටසක් හැටියට තමයි මේ ඇහත් එහෙන් පේනවා කියන එකත් එක්ක තමයි මේ බාහිර රූපේ අල්ලගන්න පින්නතුනි. මේක අමතක කරලා අර එළියේ තියෙන රූපය ගැන විතරක් අපි කමඨාන් වඩන්න ගියොත් අපි මේ කූඩුවත් එක්ක සමස්ත ශරීර කූඩුවම දරාගෙන අල්ලගෙන ඉන්න පින්නතුනි. ඒ හින්දානේ මරණයට බය. හින්දානේ මරණයට බයක් තියෙන්නේ. මේ ශරීරයට කොච්චර අපි ආදරය කරනවද කියන එක ශරීරයට අපි කූඩුවට කොච්චර බැඳිලාද තියෙන්නේ කියන එක අන්න ඒ වෙලාවට තේරෙන්න පටන් ගන්නවා. දැන් මේ කූඩුවට බැඳිලා තියෙන පින්නතුනි මේ කූඩුවට බැඳිච්ච බන්ධනේ තේරුම් ගන්න නැතුව අපි එළිය කමඨාන් වඩන එක හොඳ. හැබැයි මේකෙන් අංග සම්පූර්ණ අපි ලිහිලා නිදහස් වෙන්නේ නැහැ. මාරයා අපිව හංගලා නවත්තලා තියෙන එක තැනක. දැන් මෙන්න මේ මාර බන්ධනේ දකින්න ඕනේ. මේ ඇහත් අල්ලගෙන ඇහැට පේනවා කියන එකත් අල්ලගෙන තමයි චක්කුංච පටිච්ච රූපේච වෙන්නේ. චක්කුංච පටිච්ච මේ ඇහෙන් දැකීම නිසා රත් වෙන්නේ මත් වෙන්නේ ගිනි ගන්න පින්වතුනේ රූපේ හින්දා විතරක් නෙමෙයි. මේ ඇහත් මගේ කියලා අල්ලගෙන මගේ ඇහැට හොඳට පේනවා කියන එකත් අල්ලගෙන ඒ නිසාම පේන රූපෙත් අල්ලගෙන තමා මේ චක්කුං වෙන්නේ පින්වතුනි. සෝතං වෙන්නේ. ගානං වෙන්නේ. ජීවහං වෙන්නේ. කායං වෙන්නේ. එනිසා අපි දකින්න ඕනේ එළිය දකින්නකොටම එළිය රූපේ දකින්නකොටම ඒ රූපෙත් එක්කම මේ තමන්ගේ ඇහත් එහෙන් පෙනීමත් මේ සමස්ත කූඩුවත් මම කියලා අල්ලගෙන ඉන්නේ. ඒතම් මම කියන්නේ ඒකයි මෙතන. ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කිව්වේ මෙන්න මේකයි පින්නතුනි. දැන් මෙන්න මේ සමස්ත කූඩුවට ලොකු බරක් දීලා කූඩුව අල්ලගෙන ඉන්නේ පින්නතුනි.
මෙන්න මෙතනින් තමයි මේ ප්‍රශ්නේ හට ගන්න පටන් ගන්න. එච්චට මේ කූඩුවට තදින් බැඳිලා ඉන්නේ. හැබැයි අපිට හිතෙන්නේ නැහැ අපි මේ කූඩුව අල්ලගෙන ඉන්නේ කියලා. ඒක දැනෙන්නේ ටිකක් බරපතල අසනීපයක් හැදුනොත් අපහසුයක් හැදුනොත් විතරයි අපි මේ කූඩුව අල්ලන් ඉන්නවා කියලා හිතන්නේ. මේ සමතේ තුල ඉන්න වෙලාවේ මේ කූඩුව අල්ලගෙන ඉන්නවා කියලා හිතෙන්නේවත් නැහැ, දැනෙන්නේවත් නැහැ. නමුත් ඊටා බලවත් තාලට මේ කූඩුව අල්ලන් ඉන්නේ. ඒ නිසා තමා මේ අසුභානුස්සතිය, මරණානුස්සතිය අපි වැඩි යුත්තේ. විශේෂයෙන්ම නවසීවතික පබ්බේ ඊ타මත්ම වැදගත් වෙනවා මෙතෙන්දී. කේසා, ලෝමා, නකා, දන්තා මේ තාලට මේ කෙස් ගහත් අපි අල්ලන් ඉන්නේ ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. ඒ හින්දානේ අපි කෙස් වලට කොච්චර දෙනවද වද දෙනවද මේ කෙස් ටික ලස්සන කරගන්න, වයසට යනවා නම් ඒක නොපෙනෙන්න ඩයි කරගන්න, එක එක තාලට අපි කොච්චර මේ කෙස් ගහට අපි බෙදලා තියෙනවද? තමන්ගේ වයස යන එක පොඩ්ඩක් නවත්ත ගන්න ඩයි කරනවා, මේව කරනවා, පාට කරනවා. අද කාලේ රූපලාවන්‍ය කියලා එකක් තියෙනවා. සහ මුලින්ම මේ මුළු කූඩුවටම ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා මුළු කූඩුවටම අපි බන්දලා තියෙනවා. එදා එහෙම තිබ්බේ නැහැ. එදාට වඩා අද තත්ත්වය බොහොම බරපතලයි පින්නතුනි. ඉතින් ඒ බරපතල තත්ත්වයක් යටතේ මේ කමටන් වඩන්න වෙලා තියෙන්නේ යම්කිසි හේතුඵලයක් නිසා. දැන් කේසා කියලා කියන්නේ කේසා ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති දිට්ඨියෙන් නම් අල්ලන් ඉන්නේ. එහෙනම් Tamanට දකින්න පුළුවන් කේසා නේතම් මම නේසෝ හමස්මි නමේසෝ මේ අත්තාති හැටියට. මේ කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මන්සං මේ ආකට මේ දෙතිස් කොටස මේක බලන්න ඕනේ පින්නතුනි. තමන් ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති දිට්ඨියෙන් අල්ලගෙන ඉන්නේ කියන එක අනුව. එහෙම අල්ලන් ඉන්නවා නම් ඒක දකින්න ඕනේ. ඒක අල්ලගෙන ඉන්න තාක්කල් තමන්ට මේ දුක උරුම වෙනවා. මේ කූඩුව අතාරින්නේ නැහැ. කූඩුව උපාදානය කරගෙන ඉන්නේ. කූඩුව අල්ලගෙන ඉන්නේ ඊතා තදින්. ඒ කූඩුව අල්ලගෙන ඉන්නකම් තමන්ට කූඩුවෙන් නිදහසක් නැහැ. කූඩුවට තමන්ගේ නිදහසකුත් නැහැ. ඇයි කූඩුවට තමන්ගේ නිදහස නැත්තේ? ඇයි මේ කූඩුවට අපි එක එක තාලේ වද දෙනවා. තමන්ට ඕන තාලට කූඩුව නඩත්තු කරන්න පවත්වන්න කූඩුවේ ස්වභාවික විපරිණාමයට ඉඩ නොතබා අපි කූඩුව තරුණ කරන්න උත්සාහ කරනවා. ඉතින් කූඩුවට එක අපහසුයක්, වදයක්, අකරතැබ්බයක්. ඒ මෛත්‍රියක් නැහැ කූඩුව ගැන. කූඩුවේ ස්වභාවික විපරිණාමයට ඉඩ දෙන්නේ නැහැ. කූඩුව තරුණ කරන්න අපි උත්සාහ කරනවා. ඒ මෛත්‍රියක් නැතිකම හින්දා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාව නැත්නම් මේ කටයුත්ත කරන්න බෑ පින්නතුනි. කූඩුව ඒ විපරිණාමයේ වෙලා ඒ වයසට යමින් ඒකට ඉඩ දෙන්න ඕනේ. ඒක මෛත්‍රී සහගත හිතක් තියෙන්න ඕනේ. මෛත්‍රී සහගත හිතක් නැත්නම් කූඩුවට වයසට යන්න දෙන්නේ නැහැ. කූඩුව කොහොම හරි තරුණම කරලා තියාගන්න උත්සාහ කරනවා. මෛත්‍රියක් නැහැ. මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාව තියෙනවා නම් ඒකට ඒ තාලේ විපරිණාමයේ වෙන්න අපි ඉඩ හරිනවා. ඒක ධර්මතාවයක්. ඒවන් ධම්මෝ ඒවන් ඒ තාලට එක වැය වෙලා යන්න අපි ඉඩ දෙන්න ඕනේ. ඒවන් ධම්මෝ ඒවන් භාවෝ ඒවන් අනතීතෝ. මේක Tamanට අවශ්‍යතාවට නවත්තන්න පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකෙන් කියලා මේ ශරීරය හොදන්නේ පිරිසිදු කරන්න නැහැ කියන එක නෙමෙයි. ශරීරය හොදන්න ඕනේ, පිරිසිදු කරන්න ඕනේ. ඒ ශරීර කුඩුවට මෛත්‍රිය තියෙන නිසා. ශරීර කුඩුව අසනීප වෙනකොට ඒකට ප්‍රතිකාරයක් කරන්න ඒ කුඩුවට මෛත්‍රියක් තියෙන නිසා. තමන් පරිහරණය කරන පංචස්කන්ධයක් ශරීර කුඩුව කියන්නේ. ඒ පංචස්කන්ධය මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාවෙන් තමයි පංචස්කන්ධය පරිහරණය කරන්න ඕනේ. මේ ශරීර කුඩුව කියලා කියන්නේ පංචස්කන්ධයක් බවට පත් වෙනවා. ඒ පංචස්කන්ධය මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාවෙන් පරිහරණය කරනවා. එයාට ඒ ස්වභාවිකව සිදුවන විපරිණාමයේ ඒ වැයවීම වෙන්න ඉඩ හරිනවා. මේ වැයවීමක් වෙන්නේ එක පැත්තකින් වැය වීගෙන යනවා, අනිත් පැත්තෙන් වැය කරනවා. එක පැත්තකින් වැය වෙලා යනවා විපරිණාමය වෙනවා, අනිත් පැත්තෙන් වැය කිරීමක් වෙන්නේ. මේ දැවැන්ත වැය කිරීමක් අපි කරන්නේ පින්වත්නි. ජීවත් වෙනවා කියලා කියන්නේ දැවැන්ත වැය කිරීමක්. ඒක අසෘතවත් පෘථග්ජනයත් ඒත් එහෙමමයි, අරහතුන් වහන්සේත් ඒත් එහෙමමයි. හැබැයි වෙනසක් තියෙනවා. අරහතුන් වහන්සේ උපේක්ඛාවෙන් ඒ වැය කිරීම කරගෙන යනවා. හැබැයි අසෘතවත් පෘථග්ජනයත්
වැය කරන ගමන් අලුතෙන් වැය කරන්න දේවල් නිර්මාණය කරනවා. අරහතුන් වහන්සේ නැවත කවදාකවත් වැය කරන්න දෙයක් නිර්මාණය කරන්නේ නැහැ. ඒ වැය කිරීම වැය කරලා එතනින් ඉවර වෙන්න ඉඩ හරිනවා. ඒ ස්වභාවිකව ඒ වෙන්න ඕන දෙයට ඉඩ හරිනවා. ස්වභාදාමේ ක්‍රියාකාරීත්වයට ඉඩ දෙනවා. අසෘතවත් පෘථග්ජනයා වැය කරනවා. ලේ ඇටමස් නහර ඔලින්ම මුළු දවස පුරාම වැය කරනවා ඉවරයක් නැහැ. මරණ කම්ම වැය කරනවා. හැබැයි වැය කරන ගමන්ම අය කරගන්නවා, එකතු කරගන්නවා, නැවතත් ලේ ඇටමස් නහර ඔලින්ම වැය කරන්න ඕනේ. ණය ගනුදෙනු විශාල ප්‍රමාණයක් රැස් කරගන්නවා. මේකයි වෙනස තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ පුළුවන් තරම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සිතින් මේ වැය කිරීම කරගෙන යන්න. ඒ වැය කිරීම කරගෙන ඒ විපරිණාමයට ඉඩ දෙන්න. මෛත්‍රී සහගත හිතින් මේ වැය කිරීම කරන්න ඉඩ දෙන්න ඕනේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාව නැතුව මේ කෙලෙස් ප්‍රහාණය කරන්න බෑ පින්නතුනි. මෙත්තාව නැත්තම් අන් ලෝක සත්වයා කෙරෙහි තමන්ට මෛත්‍රියක් නැත්තම් අන් ලෝක සත්වයා කෙරෙහි තමන්ට යුතුයකම වගකීම තමන්ගේ ඉෂ්ට කරන්න බෑ. අන් ලෝක සත්වයා වෙනුවෙන්ම අනන්ත අප්‍රමාණ වූ ලෝක සත්වයා වෙනේ. ලෝක සත්වයා කියන්නේ මේ ජීවත් වෙලා ඉන්න පිරිස විතරක් නෙමෙයි. අපිට පේන නොපෙන අනන්තයි අප්‍රමාණයි. ඒ සියලු දෙනා කෙරෙහි අපි මෛත්‍රිය පතුරවන්න ඕනේ. අපි පින් දෙන්නේ, පින් අනුමෝදන් කරන්නේ ඒ මෙත්සිතක් තියෙන නිසා. මෙත්සිතක් නැත්තම් අපිට පින් අනුමෝදන් කරන්න බෑ පින්නතුනි. සත්‍යක්‍රියාවක් පතුරවන්න බෑ. අනන්ත අප්‍රමාණ තමන්ට කොතරම් නිග්‍රහ කරත්, තමන්ට කොතරම් අපහාස කරත් ඒවත් සංසාර ණය ගනුදෙනු හැටියට තමන් දකිනවා මිසක් මට මෙහෙම කිව්වා නේද කියලා තමන් එකට ඇලෙන්න ගැටෙන්න මම්මුලා වෙන්න යන ඒක ඒ අනන්ත අප්‍රමාණ සංසාරයේ කවදා හෝ විච්ච දෙයක් නිසා තමයි තමන්ට නිග්‍රහ කරන්නේ, අපහාස විඳින්න වෙන්නේ, මානසික පීඩන ඇති වෙන්නේ. තමන්ට සමාට කියන වචන ඊතල වලින් විදිනා වගේ සමාට වෙනවා වෙන්න පුළුවන්. තමන්ගේ ගිහි ජීවිතේ ඉන්නකොට වෙන්න පුළුවන්, වැඩ කරන තැන වෙන්න පුළුවන්, සමාජයේදී වෙන්න පුළුවන්. අනේක ආකාරයක මානසික පීඩන තියෙන්න එපා පින්නතුනි. එහෙම නැත්නම් මේ බණ අහන්නේ නැහනේ. එහෙම මානසික පීඩන, මානසික දාහයන් නැත්නම් බොහොම හොඳ සුවපහසුව නම් ඉන්නේ මේ බණ අහන්නේ නැහැ පින්නතුනි. නිසා මටත් ඔබටත් අනිවාර්යයෙන්ම මේ ජීවිතය තුළ අනේක ආකාරයක නිന്ദා ඇති, අපහාස ඇති, ගැරහුම් ඇති, ඒක මහා සමාජයේ නොවෙන්න පුළුවන්, ගේ ඇතුළේ වෙන්න පුළුවන්, වැඩ කරන තැන වෙන්න පුළුවන්, අනේක වූ ආකාරයක මානසික දාහයන් පීඩනයන් තියෙනවා. සමාහට කියන එක වචනකින් වෙන්න පුළුවන්. දැන් හැබැයි තමන්ගේ හිතේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාව තියෙනවා. තමන් දකිනවා මේ සසරේ තමන් අතින් විච්ච වැරද්දක් නිසා තමයි මේ සියල්ල දැන් උරුම වෙලා තියෙන්නේ, ඵල විපාක ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඒ ඇහෙන වචනයට ප්‍රතිඋත්තරයක් දෙන්න ඉස්සෙල්ලා ප්‍රතිඋත්තරයක් හිතේ නිර්මාණය කරනවා කියන්නේ විඥානයේ පැවැත්ම නිර්මාණය කළ ඉවරයි, ණය ගනුදෙනුවක් නිර්මාණය කළ ඉවරයි. වචනේ කටින් පිට වුණා නම් තවත් මේක බලවත් කරගෙන සම්බන්ධතාවයක්, විපාකයක්, ණය ගනුදෙනුවක් ඇති කරගෙන ඉවරයි. දැන් අඩු ගානේ වචී දුස්චරිතය දෙන එක වළක්ව ගන්නවා දැන්. පළවෙනි වතාවට වචී දුස්චරිතය වළක්වගත කෙනේ ලොකු ණය ගනුදෙනුවක් නිර්මාණය කරගන්න යන එක අනිත් එක්කෙනාව වෙහෙසටපත් කරලා, අනිත් එක්කෙනාව පීඩනයටපත් කරලා තමන් දෙන ප්‍රතිඋත්තරේ නිසා එයා නැවතත් මේ සසරේ තමන් පස්සේ එන මේ සංසාර ගනුදෙනුව නිර්මාණය කර ගැනීමෙන් දැන් නිදහස් වුණා. හැබැයි තමන්ට මේක දරා ගන්න බැරුව ගිහින්ද හිතින් ජප කරනවා වගේ හිත ඇතුලේ දැන් මේක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දැන් දකින්නවා මේකත් වැරදි කියලා. වහවහ මේ චිත්ත හිතේ ඇතිවෙච්ච අපිරිසුදුතාවයේ මනෝ දුස්චරිතිනුත් තමන් නිදහස් වෙන්න ඕන කියලා තමන් දකිනවා. හැබැයි මනෝ දුස්චරිතේ නිදහස් වෙන්න දැන් වචී දුස්චරිතේ නිදහස් වෙන්න පුළුවන්. කාය දුස්චරිතිනුත් යම් ආකාරයකට ඉවසලා දත්මිටි කාලා ලෞකික වශයෙන්ුත් පුළුවන් වෙයි. අර ගේ හිතන් උපේක්ඛා හැටියට නවත්ත ගන්න පුළුවන්. හැබැයි බලවත්ම දේ තමයි මෙන්න මේ මනෝ දුස්චරිතයෙන් බේරෙන එක. දැන් හොඳ කලමනාකරුවෙක් ගත්තාම එයාට මිනිස්සු කොච්චර බැන්නත් එයා කේන්ති ගන්නෑ නේ. එයා hina වෙලා වැඩ ටික කරන. ඒකෙන් තේරෙන්නේ එයා මෛත්‍රී සහගත වැඩ කරනවා කියන එක නෑ. එයා දන්නවා මේකට කේන්ති ගත්තොත් එහෙම මේක පරිපාලනය කරගන්න බැරුව කියලා මං අවුලකටපත් වෙනවා. ඉතින් ඒකට එයා ඇතුලේ තියෙනවා තැම්පත් කරන. හැබැයි වචනයක්වත් නොකිය වෙන විදිහකට ඒක සමහරට
එකට උත්තර දෙනවා. ඒ කියන්නේ මෛත්‍රී සාගතව නෙමෙයි. හින්දා කටින් වචන නොකියුවට ක්‍රියාකාරීත්වය නොකරවට බලවත් මේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය. මනෝ දුස්චරිතය. හින්දා ඊළඟට දැන් දකින්නවා තමන් තුළ මනෝ දුස්චරිතය තියෙනවා. වචී දුස්චරිතය යෙදුන්නේ නැහැ. කාය දුස්චරිතය යෙදුන්නේ නැහැ. හොඳයි. බලවත් තාලට සංසාර ගනුදෙනු නිර්මාණය කරගත්තේ නැහැ. හැබැයි තමන් දැන් දන්නවා මන් තුළ මනෝ දුස්චරිතය තියෙනවා. අන්න එහෙනම් දැන් තමන් දකින්න ඕනේ තමන් මේ ලෝකයේ අල්ලන් ඉන්නවා. බලවත් අස්මිමානය. මම කියලා බලවත් අස්මිමානයක් තමන් තුළ තියෙනවා. මේ බලවත් අස්මිමානය නිසා තමයි අභ්‍යන්තරය තුළ මේක යුද්ධයක් වගේ ක්‍රියාත්මක වෙන්නේ. අභ්‍යන්තර ඇතුළාන්තය තුළ අර මැෂින් එකක් දාලා වගේ ඇතුළාන්තය තුළ බොහොම වේගෙන් ක්‍රියාත්මක වෙනවා. මට මෙහෙම කිව්වා නේද? මෙහෙම කියන්න ඕනේ. මෙහෙම කියන්න ඕනේ. මෙහෙම කියලා විඥාණය මේක නිකන් අර හතර අතට අතු විහිදවලා තර්ක විතර්ක ගොඩනගනවා. වහාම Taman දකින්නනේ මේ තර්ක විතර්ක ගොඩනග යන්නේ විඥානයේ අවශ්‍යතාවකට. මේකෙන් සසරට බද්ධ වෙනවා. තවදුරටත් විඥානයේ පෝෂණය වෙනවා. විඥානයේ ආහාර ගන්නවා. වහාම කිසිදු කොන්දේසියකින් තොරව වහාම මේ තර්ක විතර්කේ අතාරින්න ඕනේ. මේ වෙන මොකුත් නෙමේ මේ විඥානයේ මායාවකින් තමයි හිත ඇතුලේ මමත්වයෙන් මම කියලා මගේ කියලා මට වන්තාට නවත්තන්න පවත්තන්න පුළුවන් යයි කියලා හිතපු ලෝකයක් තුල ඉඳන් තමයි මෙන්න මේ කරන්නේ. දැන් තමන් අනිත් පැත්තට දකින්න ඕනේ. සංසාරේ කවදා හරි මේ මං අතිනුත් විච්ච වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද නිසා තමයි මේ ආකාරයට මම් පසුපස මේ ආකාරයට වචන වලින් හෝ ක්‍රියාවකින් හෝ විවිධ ආකාරයට මේ විවිධ දේවල් වලින් මේ මානසික මේ පීඩනේ පෙලෙන්න දෙයක් ඇති වෙලා තියෙන්නේ. සසරේ කවදා හරි පිරි අපිරිතාලට ඇති කරගත්ත සංසාර සම්බන්ධතාවයේ නිසා තමයි දැන් මේ මොහොතේ වර්තමාන මොහොතේ පීලනට්ටෝ පෙලෙන්න පටන් ගන්න තියෙන්නේ පිරි අපිරි ලෝකයේ තුල. නිසා මෙතන පෙලෙන්න පිරි අපිරිතාලට පෙලෙන්න දෙයක් නැහැ මෙතන. පෙලෙන්න වෙලා තියෙන්නේම මං ලෝකයක් හදාගත්ත නිසා. ඒක චක්කු ලෝකේ පිය රූපං සාත රූපං වෙන්න පුළුවන්. සෝත ලෝකේ පිය රූපං සාත රූපං වෙන්න පුළුවන්. අපි ලෝකයක් හදාගෙන තිනවා. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං. එහෙන් දකින හින්දා, කනෙන් අහන හින්දා, නාසයට දැනෙන ගඳ සුවඳ හින්දා, දිවට දැනෙන රස හින්දා, මුළු ශරීරයට දැනෙන දේවල් හින්දා. විඥානයේ විසින් අතීත දේවල් හැටියට අපි මෙන්න මේවා තැම්පත් කරගෙන ලිය තියෙනවා. මනෝලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා. එත්තේසා තණ්හා. හිත තැන් වල හා කරන්න පුරුදු කරලා තියෙනවා. හිත තැන් වල හා කරන්න පුරුදු වෙලා තියෙනවා. මෙන්න මේ හා කිරීමේ පුරුද්ද තමයි මූලික හේතුව වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි කිව්වේ තණ්හක්ඛයෝ නිබ්බාන. හිත හා වෙන්න යන්නේ අවිජ්ජාව නිසා. අවිජ්ජාව කියලා කියන්නේ මේ පැවැත්මේ ස්වභාවයේ තේරුම් ගත්තේ නැහැ. මේ පිරි අපිරිතාට ලෝකයක් හදාගන්න තාලේ දැක්කේ නැහැ. දුක්ඛ සත්‍යං පරිඤ්ඤා පටිවේදං පටිවිජ්ජන්තෝ භාවේති. මේ දුක්ඛ සත්‍යං කියලා කිව්වේ මේ පිරි අපිරිතාලට පරිඤ්ඤා පිරි අපිරිතාලට අපි ලෝකයක් හදාගන්නවා. මේ බැඳෙනවා පටිවේදං බොම වේගයෙන් මේ ලෝකයට අපි බැඳෙනවා පිරි අපිරිතාලට. බැඳුන වෙලේ ඉඳන් අපි තුල තියෙන්නේ අන්න පෙලෙනවා. පීලනාට්ටෝ, සංකතාට්ටෝ, සන්තාපනාට්ටෝ, විපරිණාමාට්ටෝ. දැන් Taman තුල බොහොම ලොකු 10ක් තියෙනවා. දැන් ඉතින් අපි තුල ලොකු 10ක් තියෙන්නේ අපි පිරි අපිරිතාට ලෝකයක් හදාගෙන ඉන්න හින්දා පින්වතුනි. පළවෙනියට අපිට දකින්න පුළුවන් ඉන්නෝනේ මම මේ පිරි අපිරිතාට ලෝකයක් හදාගෙන ඉන්න නිසා නේද දැවෙන්නේ, තැවෙන්නේ, මේ සංකත හදාගෙන ඉන්නේ. මේ සංතාපණයටපත් වෙලා තියෙන්නේ රාග දේශ මොහ නිසා දමන් දැවෙනවා තැවෙනවා වෙන්නේ. මේ විපරිණාමයේ තේරුම් ගත්තේ නැති නිසා නේද කියලා. මේ විපරිණාමයේ ආකාර දෙකට සිද්ධ වෙනවා. එකක් බාහිර ලෝකයේ තුල තමන්ගේ ශරීර කූඩුවත් එක්කම මේ බාහිර ලෝකයේ තුල බොහොම වේගයෙන් වෙනසටපත් වෙනවා. ඒක හැමෝම දන්නවා. හැමෝම දන්නවා. මේක බෞද්ධද, ක්‍රිස්තියානිද, ඉස්ලාම්ද එහෙම එකක් නැහැ. හැමෝම දන්නවා වයසට යනවා. හැමෝම දන්නවා මේවා දිරනවා, ජරා ජීර්ණ වෙනවා කියලා. හැබැයි දන්නේ නැත්තේ මොකක්ද? ඒක අපි උපාදානය කරගෙන ඉන්නේ. ඒකට එරෙහිව වයසට යන එකට විරුද්ධව අපි කොහොමද තරුණ බව රැකගන්නේ?
වයසට ගිහිලා මං මැරුණත් මගේ නම මං කොහොමද පවත්වාගන්නේ? මේ තාට අපි විවිධ වූ තාට රූපාවචර අරූපාවචර තාට මේවා අල්ලගෙන දුක් විඳිනවා. ඒකයි තේරුම් ගන්න බැරුව ගිහිලා තියෙන්නේ. ඒක බාහිර වශයෙන් කොහොමදත් මේක විපරිණාමය වෙලා යනවා. විවිධත්වයටපත් වෙනවා, විෂමත්වයටපත් වෙනවා, ජරා ජීර්ණ වෙලා යනවා. ඒක මුලින්ම අර උදයංගම හැටියට සමහරට මේක තරුණ කාලේ ඉන්න කෙනෙකුට මේක ටිකක් තරුණ වයසේදී මේක එකපාරට තේරුම් ගන්න බැරුව යන්න ඉඩ තියෙනවා. මොකද තාම විඥානයේ විසින් හොඳට දැන් පෝෂණය කර කර ඉන්නේ. හැබැයි ඒ කාමභෝගී සියල්ලට ගොදුරු වෙලා ඒකේ ඵල විපාකත් දැන් උරුම වෙන යම් වයසකට දැන් එනකොට තමා මේකේ ඇත්ත කතාව යම් ආකාරයකට තේරෙන්න පටන් ගන්න. හැබැයි තේරුම් ගත්තා වුණත් මේකේ නිදහස් වෙන විදියක් නැහැ. මේ බුදුහාමුදුරුවෝ කියා දීපු ධර්ම මාර්ගය තේරුම් ගත්තේ නැත්තම්. එතකොට ගොඩක් වෙලාවට අපි කරන්නේ අතාරිනවා කියලා දෙයක් කරනවා. ඒ අතාරිනවා කියලා කරන්නේ එක්ක සමතේටපත් වෙනවා, එක්ක උඩින් පල්ලෙන් අතෑරලා දානවා. බුදුහාමුදුරුවෝ කිව්වේ අතෑරීමකට වඩා යථා භූත ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසීති. යථා භූත ඥාන දස්සනං. යථා පරිදි මේ ඇතුළාන්තයේ තුල අජ්ජත්තික වශයෙන් මේ රාග භව, දේශ භව, මෝහ භව බිහි කරගන්න යන ආකාරය. ඒ නිසා සිදුවන විපත තමන් මතුත් ලේයටමස් නහරවලින්ම ණය ගෙවන්න ඕනේ. ආකාරයේ පැවැත්ම නිර්මාණය කරගන්න යන ආකාරය දකින්න ඕනේ. මේක හුදු අපි මේ කියන මේ දෙයක් නෙමෙයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපි දකින්න ඕනේ. ඒක එතනින් එහාට විග්‍රහ කරන්න බෑ. විග්‍රහ කරන්න අවශ්‍ය ඒක විග්‍රහ කෙරෙන්නේ එක තමන්ටම පෞද්ගලිකයි මේ ලෝක පැවැත්ම පිළිබඳ යථාභූත දැක්ම. ඒක එතනින් එහාට කවුරුත් විග්‍රහ කරන්න යන්නේ ඒක තමන්ට පෞද්ගලිකයි. තමන්ටම ඒක තේරුම් ගැනීමක් මිසක් ඒක මෙන්න මෙහෙමයි කියලා කිසිම කෙනෙක් ඒක විග්‍රහ කරන්න යන්නේ නැහැ. බුදුන් වහන්සේවත් ඒක විග්‍රහ කරේ නැහැ. අභිඤ්ඤාතං අභිඤ්ඤේය කියලා තිබ්බා. ඒක තමන්ගේ ඥාණයට බුද්ධ ඥාන අනුව තමන්ට ක්‍රියාත්මක වෙන ධර්මතාවයක්. අර බටහිර නූතන අධ්‍යාපන ක්‍රමය අනුව තමයි අපි හැම දෙයක්ම අර්ථ දක්වලා ඩිෆයින් කරලා එක්ස්ප්ලেইন කරලා ආකෘතියක් අදලා හොඳටම ඔබවන්න යන්නේ. ඒ බටහිර ක්‍රමය. ඉතින් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තුල එහෙම හැම දෙයක්ම අර්ථ දක්වලා මෙන්න මෙහෙමයි කියලා ආකෘතියක් හැදුවේ නැහැ. අභිඤ්ඤාතං අභිඤ්ඤය. මම යම් කිසි දෙයක් පිළිබඳව යථාභූත දැක්මක් ඇති වෙනවා නම් ඒක මටම පෞද්ගලිකයි. ඒක මං විග්‍රහ කරන්න ගියොත් ඒක විකෘතියක් වෙනවා. ඒ තුල අන් අයටත් වෙන්නේ යහපතක් නෙමෙයි අයහපතක් කියලා දක්න. ඒ නිසා ඒක විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒක එතනින් ඉවරයි. හැබැයි මේක විග්‍රහ කරනකොට දන්නවා එක අය එක ආකාරයෙන් අත්තනානත්ත ධම්මනානත්ත නිරුතිනානත්ත පටිභානානත්ත. අත්තනානත්තේ පඤ්ඤා අත්තපටි සම්බිදේයනං. නානා අර්ථයෙන් නානා ධර්මයෙන් නානා නිරුත්තේ නානා පටිභානේ තම තමන් යම් ආකාරයකට යථාභූත දැක්මක් තමන් තුළ ඇති වෙනවා මේ පැවැත්ම පිළිබඳව. ඒ නිසා සුවිසුද්ධං අහෝසීති. මේ සුවයි සුබයි සුචි ප්‍රියයි මధుරයි ඉෂ්ඨකාන්තයි කියලා මේ ලෝකයේ අල්ලගන්න එක තමයි සහ මුලින්ම අතෑරලා මිදී නිදහස් වෙන්නේ. අතාරින්නේ මේ ප්‍රියයි මధుරයි ඉෂ්ඨකාන්තයි සුවයි සුබයි සුචි කියලා ලෝකයක් නිර්මාණය කිරීම තමයි අපි සහ මුලින්ම අතෑරලා දාන්නේ. එහෙනම් අතාරින්නේ මොකද්ද? මෙන්න මේ යථාභූතව දැක්කට පස්සේ ප්‍රියයි මధుරයි ඉෂ්ඨකාන්තයි සුවයි සුබයි සුචි කියන දැක්ම දෘෂ්ටිය ආකල්පයයි අපි අතාරින්නේ. ඒ ආකල්පේ අපි අතෑරලා දාලා එතනින් මිදී ඉඳහසනා මිසක් වෙන කිසිවක් අපි අල්ලගන්න යන්නේ නැහැ. එතකොට මේ ලෝකයේ තුල අනේක ආකාරයක සිද්ධි සිදුවීම් අවස්ථා ධර්මතා ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි මේ ලෝකයේ හැටි. මේ ලෝකයේ හැටි ඒක තමයි. මේ ලෝකයේ තුල කවදා කොතනදී කුමන ආකාරයකට මේ ධර්මතා ක්‍රියාත්මක වෙනවද කියලා කිසි වෙනෙකුට අනාවැකියක් පළ කරන්න බෑ. ඒ නිසා තමයි අපිට තියෙන ඒ මොහොතේ තමන්ගේ ඇතුළාන්තයේ තුල වේගයක් ආවේගයක් රත් වීමක් මත් වීමක් ගිනි ගැනීමක් හට ගන්නවා නම් ඒ රත් වීම මත් වීම ගිනි ගැනීම තුල තමන් ඉස්සලා නිමෙන්න ඕනේ. තමන් නිවීමත් එක්කම තමන් තුල ඇති කර ගන්නවා ආධ්‍යාත්මික අදිෂ්ඨානයක්. තමන් ඇති කර ගන්නවා අන් ලෝක සත්‍යයටම
සුවපත් වේවා, යහපතක් වේවා, සුවපත්ම වේවා කියලා. ඒ ඇති කර ගන්නා පිරිසුදු අධ්‍යාත්මික ශක්තිය මෛත්‍රී ගුණය අදිෂ්ඨානයේ සියලු ලෝක සත්‍යයටම යහපතක් වෙනවා, සුවයක් වෙනවා, කායික සුවතාවය ඇති වේවා, මානසික සුවතාවය ඇති වේවා කියලා. ඒක පරම වූ මෛත්‍රියකින් අපි කරන්නේ සියලු ලෝක සියලු සත්‍යයන්ටම යහපතක් වේවා කියලා. ඉතින් පින්වතුනි මේ මෛත්‍රී ගුණය තුලින්ම තමන්ගේ හිතේ ඇති වෙන වේගය, රත් වීම, මත් වීම, ගිනි ගැනීම දැකලා ඒක නිමා ගන්න පුළුවන් වෙන්නේ තමන් තුළ මතුවෙන මෛත්‍රිය. මෛත්‍රිය නැතුව මේක නිවා ගන්න බෑ. නිසා අපි අපේ හිත තුළ මෛත්‍රිය ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙනවා. ඒක සමහර විට අපි යම් වැඩක් කරන ගමන් ඒ වැඩේ කරන ගමන්ම අපිට පුළුවන් වෙනවා මෛත්‍රිය, සත්‍යක්‍රියා ශක්තිය, අදිෂ්ඨානය පතිරෝල සියලු දිනාටම යහපතක් වෙන. කෙනෙකුට මේ මොහොතේ යම් කිසි අපහසුයක්, අකටයුත්තක්, අපහසුයක් සිදු වෙනවා නම් අපිට මේ මොහොතේ ධර්මයේ දේශනා කරන ගමන්, ශ්‍රවණය කරන ගමනොත් අපිට යම් ආකාරයකට අදිෂ්ඨානයක් ඇති කර ගන්න පුළුවන්, සත්‍යක්‍රියාවක් ඇති කරන්න පුළුවන්. ඒතේන සත්‍ය වචන සුවත් හොතු, එයාටත් යහපතක් වේවා, සුවපත් වේවා කියලා ඉවරලා පින්නතුනි. ඒකයි ධර්මතාවය කියලා කියන්නේ. මොකද ඒවං භාවෝ, ඒවං ධම්මෝ, ඒවං අනතීතෝ. ඒක ධර්මතාවයක්. ඒ ධර්මතාව අපිට වන්තාලට නවත්තන්න පවත්තන්න බෑ. හැබැයි අපේ යුතුයකම වක්කීම අපි ඉෂ්ට කරගෙන යනවා දිගින් දිගටම. ඉතින් පින්නතුනි මේ පැවැත්ම තුල අපි අවිද්‍යාව නිසා පැවැත්මට අපි බද්ධ වෙනවා. මෙතෙන්දී විශේෂයෙන්ම අපි දකින්න ඕනේ දෙයක් තමයි මේ රාග බව කියන එක. මේ රාගය කියන එක යථාභූතව දකින්න නැත්නම් රාගක්ඛයෝ නිබ්බාණං කරන්න බෑ. රාග බව. මොකද්ද රාගය කියලා කියන්නේ? රාගය කියන එක අඳුනාගත්තේ නැත්නම් රාගක්ඛය කරන්න බෑනේ. රාගය කියන්නේ මොකක්ද? බුදුන් වහන්සේ දේශනා කරේ නැහැ පින්වතුනි කාමක්ඛයෝ නිබ්බාණං කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරේ රාගක්ඛයෝ නිබ්බාණං. මොකද්ද රාගක්ඛය කියලා කියන්නේ? රාගය දන්නේ නැතුව දැන් කාමය කියන එක අපි දන්නවා. එහෙන් රූප උරා බොණ්ඩ කැමැත්තක් තියෙනවා, උරා බොනවා. කනෙන් සද්ද රූප උරා බීමේ කැමැත්තක් තියෙනවා, උරා බොනවා. නාසයෙන් ගන්ධ රූප උරා බොනවා. මේකට අපි මේ ඇහැ කන්නාසය දිව ශරීරය මේ පහෙන් උරා ගන්නවා කාමයේ නිසා. රාගය කියන්නේ මොකක්ද? රාගයේ මත තමයි කාමයේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් කාමක්ඛය කරාට වැඩක් වෙන්නේ නැහැ. ඊට යටින් රාගය තියෙනවා. ඊට යටින් රාගය තියෙනවා. ඉතින් රාගය කියන්නේ මොකක්ද? රාගය කියලා කියන්නේ පින්වතුනි මේ පැවැත්මට ඇතුළාන්තයෙන් කැමැත්තක් තියෙනවා. අරහත් ඵලයේ පූර්ණ වෙනකන් මේ පැවැත්ම තුළ ඉඳීමේ කැමැත්තක් තියෙනවා පින්වතුනි. මරණයට අකමැත්තක් තියෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි හිතන්න පුරුදු වෙච්ච ක්‍රමේ තියෙනවනේ අර මං කිව්වේ රාමුව. අපි අධ්‍යාපනයෙන් හදපු තර්ක රාමුවෙන් ඉන්නේ. ඒ රාමුවෙන් ඉඳ එතකොට සමහර අය එනම් මැරෙන්න බය නැතුව සමහරට දේශපාලනය කරන අයනේ කෙලින්ම ජීවිතේ පූජා කරන්නේ. එතකොට එයා බය නැතුව මැරෙන්න ඉදිරිපත් වුණානේ. හැබැයි එයාගෙන් ඇහුවොත් ඔය ප්‍රශ්නේ අපි විසඳුවත් ඔයා මැරෙන්නේ නැතුව ඔයා ජීවිත පූජා කරන්න නැතුව ඉන්න කැමතිද කියලා ඇහුවොත් ඔය එයා ඒක කැමති වෙනවා. හරි ඔයා ඔය කියන ප්‍රශ්නේ අපි විසඳුවත් ඔයා ඒත් ජීවිතේ පූජා කරනවා. නෑ. හරි ඔය ප්‍රශ්නේ විසඳනවා නම් මම ජීවිතේ පූජා කරන්නේ නෑ. මම මේ ජීවිතේ පූජා කරන්නේ මේ ප්‍රශ්නේ වෙනුවෙන්. එක්කෝ සියදිවි හානි කරගන්නේ ප්‍රේමවන්තයෝ හරි මොකක් හරි ඒ ප්‍රශ්නේ ඉඳලා. ඒ ප්‍රශ්නේ විසඳුවොත් එයා කැමති වෙයිද සියදිවි හානි කරන්න? නෑ. එහෙනම් එයා කැමති ජීවත් වෙන්න. අර එයා හිතන තාල යනවා එයාට ඔප්ෂන් එකක් නැති හින්දා තමයි එතෙන්ට එන්නේ. නමුත් එයාත් කැමති ජීවත් වෙන්න. එයාට අර ප්‍රශ්නේ දරා ගන්න බැරි හින්දා තමයි එයා නැත්නම් එයාගේ ප්‍රශ්නේ විසඳනවා නම් එයාත් කැමති ජීවත් වෙන්න. දැන් හැමෝම තුල මේ ජීවත් වෙන්න මේ පැවැත්මට කැමැත්තක් තියෙනවා. ඒ සියුම් බරසාර ඇලීමක් තියෙනවා පින්නතුනි. ඒ ඇලීම වරක කාමාවචරයි. ඒ ඇලීම වරක රූපාවචරයි. ඒ ඇලීම මෙතන තමයි ඊටම සියුම් අරූපාවචරයි. මේ කාමය නෙමෙයි මේ රාගය බොහොම කාමාවචරව ක්‍රියාත්මක වෙනවා. ඒක අපිට අඳුර ගන්න පුළුවන්. රූපාවචරවත් ක්‍රියාත්මක ඒකත් අඳුර ගන්න පුළුවන්. හැබැයි අරූපාවචරව මේ පැවැත්මට අපි බැඳලා ඉන්න එක ටිකක් අමාරුයි අඳුන ගන්න. ඉතින් ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ අපිට මේකට මාර්ග හතරක් අවස් පියවර හතරක් හැටි තියෙන්නේ. සෝතාපන්න මාර්ගය, සකදාගාමි මාර්ගය,
අනාගාමී මාර්ගය, අරහන්ත මාර්ගය. හැබැයි මේක තමන් පිරිසිදු කරන්න තමන්ට මේක ටික තමන් රූපා කාමාවචරව බැඳිලා තියෙන තාලේ තේරෙන්න පටන් ගන්නවා. තමන් රූපාවචරව බැඳිලා ඉන්න තාලේ තේරෙන්න පටන් ගන්නවා. තමන් අරූපාවචරව මෙන්න මේ පැවැත්මට බද්ධ වෙලා ඉන්න තාලේ දකින්න පටන් ගන්නවා. දකින්න නැතුව ගැලවෙන්න බෑ. නිවන් දකින්නවා කියන එකේ තීරම දැක්කට පස්සේ තමයි ගැලවෙන්න පුළුවන්. දකින්න නැතුව ගැලවෙන්න බෑනේ. මන් තුල තියෙන කුණු ටික දැක්කොත් විතරයි කුණු තියනවා කියලා දන්නේ. දැක්කේ නැත්නම් මං හිතනවා තව කුණු තිබ්බත් අඳුර ගන්න බෑ. නිසා Taman තුල මේක දකින්න පුළුවන් වෙන්න ඕනේ. නිසා අපිට ඒ මොහොතේ වර්තමාන මොහොතේ ඒ මොහොතේ Taman තුල Tamanට එන නිමිත්ත Tamanගේ හිත ඇතුලේ අර තිබ්බ රත් වෙන මත් වෙන ගිනි ගන්නවා කියලා අපි කියනනේ. ඒ රත් වෙන්නේ මත් වෙන්නේ ගිනි ගන්නේ අපි තුල බයක් තියෙනවා බරක් තියෙන නිසා. එහෙනම් වහාම අපි දකිනවා අපි මේ අපිරිතාට මේ ලෝකයක් හදාගෙන තියෙනවා. මෙන්න මේ ලෝකය මොකක්ද කියලා දකින්න ඕනේ. මේ ලෝකයේ තුල වෙලා තියෙන්නේ පංචස්කන්ධයක් උපාදානය කරගෙන ඉන්නවා වටිනවා කියලා හිතා ගන්න. පංචස්කන්ධය කියලා කිව්වහම අපි කටපාඩමින් කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන. ටක් ගාලා කියනෝනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. හැබැයි මේක දකින්න ඕනේ මේ මොකද්ද මේ රූප කියලා කියන්නේ? මොකද්ද මේ වේදනා? මොකද්ද මේ සංඥා? මේ රූප වේදනා සංඥා අසුතවත් පෘථග්ජන කෙනෙකුටත් සුතවත් අරිය ශ්‍රාවකයෙකුටත් අරහතුන් වහන්සේටත් මේ රූප වේදනා සංඥා ක්‍රියාත්මක වෙනවා. රූප වේදනා සංඥා ක්‍රියාත්මක වෙනවා. හැබැයි අරහතුන් වහන්සේට ඒ රූප රූපාං කරගන්න, වේදනා වේදනාං කරගන්න, සංඥා සංඥාං කරගන්න යන්නේ. ඒ රූපේ යථාභූතව දකින්න. වේදනා යථාභූතව දකින්න. සංඥාව යථාභූතව දකින නිසා සංකාර විඥාන ක්‍රියාත්මක වෙන්නේ. රූප වේදනා සංඥා සබ්බචිත්ත සාධාරණයි කියලා කියන්නේ රූප යථාභූතව දකින්න. ඒ රූපෙත් එක්ක ඒ වේගය එක්ක ඒ වේදනාව කියනක යථාභූතව දකින්න. ඒ සංඥාව යථාභූතව දකින්න. අර දස සංඥා හිට ගිරිමානන්ද සූත්‍රය විස්තර කරන්නේ. ඒ දස සංඥාකට මේ සංඥාව දකින්න. ඒ නිසා රාගයෙන් දේශයෙන් මොහෙන් සංකාර කරන්න යන්නේ. රාගයෙන් කියලා කිව්වේ මේ පැවැත්මට බද්ධ වෙන්න යන්නේ. කාමාවචරවත් රූපාවචරවත් අරූපාවචරවත් බද්ධ වෙන්න යන්නේ පැවැත්මට. කාම රාගක්කය කියලා කියන්නේ නම් මේ පැවැත්මට බද්ධ වෙන කාමාවචර රූපාවචර අරූපාවචර තුන් ආකාරයේ මතහැරියක් රාගක්කය කියලා කියන්නේ. දැන් නිතරම අපි දකින්න ඕනේ මේ රාගයෙන් එකව කරනවා, දේශයෙන් එකව කරනවා, මෝහයෙන් එකව කරනවා කිව්වට මේ රාගයෙන් එකව කරනවා කියලා කියන්නේ මේ පැවැත්මට බද්ධ වෙලා ඉඳීමේ කැමැත්ත නිසා කාමාවචරව එකතු කරනවා. ඒ කාමාවචරව එකතු කරනකොටම රූපාවචරවත් එකතු වෙනවා. ඒ නිසාම අරූපාවචරවත් එකතු වෙනවා. හැබැයි අයින් කරනකොට කාමාවචර ටික අයින් කරාට තාම එකතු කරනකොට කාමාවචරව එකතු කරනවත් එක්කම රූපාවචරය අරූපාවචරය මේ තුනම gediya පිටින් එකට එකව වෙනවා. හැබැයි අයින් කරනකොට තුනම එක මොහොතේ අයින් කරන්නත් පුළුවන් වෙයි. බොහොම ප්‍රඥාව බල සම්පන්න. එහෙමත් නැත්නම් මුලින්ම කාමාවචර කොටස අයින් කරලා ඊට පස්සේ රූපාවචර අයින් කරලා ඊට පස්සේ අරූපාවචර ටික අයින් කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි එකතු වෙනකොට නම් gediya පිටින් තුන එකට ක්‍රියාත්මක වෙන්නේ. නිසා තමන් මේ කාමාවචරව රූපාවචරව අරූපාවචර මේ පැවැත්මට බද්ධ වෙන තාලේ බද්ධ වෙලා ඉන්න තාලේ ඉස්සෙල්ලා දකින්න ඕනේ. මේ කාමාවචර රූපාවචර අරූපාවචර මේ සමස්ත පැවැත්මට මේ ශරීර කූඩුවත් එක්ක නිකන් නෙමෙයි පින්වතුනි. මේ ශරීර කූඩුවත් එක්ක අපි මේක බැඳෙන්නේ. ඒ නිසා තමයි අපි මේ ශරීර කූඩුවත් එක්ක මේක තේරෙන්නේ ශරීර කූඩුවේ ලොකු රෝග පීඩාවක් ඇති වෙච්ච වෙලාවට රෝග පීඩාවේ වේදනාව නෙමෙයි. ඒ නිසා බයක් එනවනම් මැරෙයිද දන්නේ නැහැ කියලා විඥානයේ විවිධ වූ මායාකාරී සිතුවිලි තමන් තුළට ගේනවනම් මේ අරහෙම જાතිය ලෙඩක් දන්නේ නැහැ කියලා විවිධාකාරයේ දැන්
කතන්දර විඤ්ඤාණය නිර්මාණය කරනවා නම් අන්න දකින්න පුළුවන් මේ කූඩුව කොච්චරක් අල්ලන් ඉන්නද කියලා. සනීපයක් වුණාම ශාරීරිකව දැනෙන වේදනාව බුදුන් වහන්සේටත් දැනෙනවා, අරහතුන් වහන්සේටත් දැනෙනවා, ඕන කෙනෙකුට දැනෙනවා. ඒ වේදනාව නෙමෙයි, ඒ වේදනාව නිසා බය වෙලා, කම්පණය වෙලා, තව අතු බෙද ලෝකයක් හදා ගන්නවා කියලා කියන්නේ මේ කූඩුව අපි අල්ලගෙන ඉන්නේ. ඉතින් ඒක සමහරට හෙම්බිරිසාවක් හැදිච්ච වෙලාවක් වෙන්න පුළුවන්. අර මං කෝගේ ඇහැට රොඩක් ගිය වෙලාවක් වෙන්න පුළුවන්. හොඳ කාමාවචර දෙයක් බල ඉන්නේ දෙකපාරට ඇහැට රොඩක් ගිය වෙලාව වෙන්න පුළුවන්. අන්න දකින්න පුළුවන් මම මේ කූඩුව කොච්චර තදින් අල්ලගෙනද ඉන්නේ කියන එක. දැන් මෙන්න මේ කූඩුවෙම තමයි මේ ප්‍රශ්නේ අපි පටන් ගන්න ඕනේ විසඳන්න. ඒ නිසා තමයි අර කේසා නේතම් මම නේසෝ හමස්මි නමේසෝ මේ අත්තාතියට අපි දකින්න පුරුදු වෙන්න ඕනේ. ලෝමා නේතම් මම නේසෝ හමස්මි නමේසෝ මේ අත්තා. නකා නේතම් මම නේසෝ හමස්මි නමේසෝ මේ අත්තා. දන්තා නේතම් මම නේසෝ හමස්මි නමේසෝ මේ අත්තාති. තචෝ නේතම් මම නේසෝ හමස්මි නමේසෝ මේ අත්තාති. මන්සං නේතම් මම නේසෝ හමස්මි නමේසෝ මේ අත්තාති. නහරොං නේතම් මම නේසෝ හමස්මි නමේසෝ මේ අත්තාති. අට්ටි නේතම් මම නේසෝ හමස්මි නමේසෝ මේ අත්තාති. අට්ටි මිජ්ජා නේතම් මම නේසෝ හමස්මි නමේසෝ මේ අත්තාති යටිට මෙන්න මේ සියලුම කොටස් තමන් නේතම් මම නේසෝ හමස්මි නමේසෝ මේක මන්තරයක් හැටියට නෙමෙයි මේ ආයත් යථාභූත ඥාන දර්ශන මේක මන්තරයකට කේසා නේතම් මම නේසෝ හමස්මි නමේසෝ ඒක නෙමෙයි පින්නතුනි මේ ඇවිල්ලා මන්තරයක් ජප කිරීම ඒක නෙමෙයි මේක යථාභූතව දකින්න ඕනේ මේක මමයයි මගේයයි මටවන්තට පවත්තන්ට නවත්තන්ට සුදුසු ගත යුතු දෙයක් මෙතන නැහැ. මේක පෙර උපාදානය නිසා බිහිවිච්ච විපාක ප්‍රතිඵලයක් හැටියට ඇතිවිච්ච දෙයක්. දැන් ඒකම අපි පාවිච්චි කරනවා වැය කරගෙන යන්න. වය ධම්මා අපිට වැය කරන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා. දැන් මේ රූපයත් එක්ක කූඩුවත් එක්ක වයසට යනවා අපහසුතා එනවා විවිධ දේවල් එනවා වැය කරන්න. දැන් ඒව වැය කරගෙන යනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. අර රෝග පීඩනය ඇති සමහරට ගෙදර අය එක එක ප්‍රශ්න අහනවා වෙන්න පුළුවන්. එක එක දේවල් කියනවා වෙන්න පුළුවන්. ඉතින් දැන් ඒකත් විපාකයක්. මේ තමන් රෝග පීඩාවකින් ඉන්නවා. එහෙන් নানা ආකාරයේ ප්‍රශ්න අහනවා විවිධ දේවල් එක්ක විවිධ ප්‍රශ්න ගේ ඇතුලේ ඒව වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ඔක්කොම විපාකයක් වෙන්නත් පුළුවන්. ඒ හැම දෙයක්ම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඒයටත් ධර්මයේ මතුවේවා, ඒයටත් ධම්මස මතුවේවා. සියලු ලෝක සියලු සත්‍යන්ට යහපතක් වේවා. තමන් සත්‍යක්‍රියාවක් ඇති කරනවා. තමන් මේ ඒවම් භාවෝ, ඒවම් ධම්මෝ, ඒවම් අනතීතෝ හැට දකිනවා. දැන් වේදනාව හැට තියෙනවා. ඒ වේදනාවටත් ප්‍රතිකර්මයක් කරනවා, උපකර්මයක් කරනවා, සම්‍යක් ප්‍රයෝගයක් කරනවා සංසාරේ ණය ගනුදෙනු වලින් මිදී නිදහස් වෙන්න ඕන ආකාරයට. හැබැයි අර වේදනාවේ විඳව ඉන්නේ. වේදනාවේ විඳව ඉන්නේ. හැබැයි විඥානය උත්සාහ කරනවා විඳව ඉන්න. විඥානය උත්සාහ කරනවා වේදනාව විඳව ඉන්න. හැබැයි අතුලාන්තය තුලින් දැන් යෝගාවචරය පුළුවන් තරම් උත්සාහ කරනවා මේ අනිච්චං දුක්ඛං අනත්තං විපරිණාම ධම්මං හිට මේක දකින්න. මේක නිත්‍යසේ පවත්තන්න සුසුසු දෙයක් නෑ මෙතන. මේක සුවයි සුචි ප්‍රියයි මధుරයි ඉෂ්ඨකාන්තයට පවත්තන්න පුළුවන් දෙයක් මෙතන නෑ. මෙම මගේයයි මට ඕන්තර නවත්තන්න පවත්තන්න පුළුවන් හිට මගේයයිට නවත්තන්න පවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ තියෙන්නේ. මේ විඥාන ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයක් මේ තියෙන්නේ. මෙතන තියෙන්නෙම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාවෙන් වැය කරගෙන යෑමක් හැර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාවෙන් වැය කිරීමක් හැර තර්කයකින් තොර වාදයකින් තොරව මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාව තුලින් තමන්ගේ ඇතුළාන්තය තුල මේ ක්‍රියාත්මක වෙන්නේ දකින්න විතරයි මේ තියෙන්නේ. හැබැයි අපි ගොඩක් වෙලාට පුරුදු වෙලා තියෙනවා තමන්ගේ ඇතුළාන්තයේ දේ දකින්න වෙනකොට අනිකා දිහා බලන්න. මෙන්න මෙතන තමයි ලොකුම වැරද්ද තියෙන්නේ. අනිකා දිහා බලන්න.
මේක අපිට පුරුදු කරලා තිනවා අනේකා දිහා බලන්න. අනේකා දිහා බලන්න ඕනේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාවෙන් යුතුයකමක් වකීමක් ණය ගනුදෙනු වලින් මිදී නිදහස් වෙන්න විතරයි. ඒ ඇර වෙනත් කෝණයකින් වෙනත් මානයකින් අනේකා දිහා බලනවා නම් වෙනත් දෘෂ්ටියකින් අපි අනේකා දිහා බලන අපි ළඟ මෙත්තා නැහැ කරුණා නැහැ මුදිතා නැහැ උපේක්ඛා නැහැ අපි ළඟ එක්ක ද්වේෂයක් තියෙන එක්ක කාමයක් තියෙන්නේ. කොහොම හරි අපි සසරට බද්ධ වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට අපි අනේකා ගැන තමයි කතා කරන්නේ. අනේකා ගැන තමයි විවේචනය කරන්නේ. රට ජාතිය ආගම ගැන කතා කරනවා කියන්නේත් අනේකා ගැන කතාවක් තියෙනවා. රට ජාතිය ආගම ගැන වෙනුවෙන් කරන්න තියෙන්නේ තමන් තුළ මෙත්තා කරුණා මුදිතා මුළු ලෝක සත්‍යය වෙනුවෙන් මේ මෛත්‍රී සහගත හිතක් ඇති කරගන්න එක සත්‍යක්‍රියා ශක්තියක් ඇති කරගන්න එක ලෝක සත්‍යයනේ. ඒතර මුළු සබහාදාම යහපත් වෙනවා. මුළු විශ්ව ශක්තියම පිරිසිදු වෙනවා. අනේක වූ ආකාරයට මුළු සියලු දෙනාටම සිතක් ශාන්තිය සහනයක් වෙනවා. ඒ ඇයටත් කවදා හෝ මේ ධම්ම මාර්ගයට එන්න දසමයකින් හෝ මේ අදිෂ්ඨානයේ මේ සත්‍යක්‍රියාව උදව්වක් උපකාරයක් වෙනවා. තමන් ඒ අය වෙනුවෙන් කරන්න ඕනේ යුතුයකම වක්කෙම ඉෂ්ට කළ ඉවරයි. ඒ වෙනුවට දේශපාලන දෘෂ්ටි හදාගෙන අර පක්ෂයේ දිනනවා මේ පක්ෂයේ දිනනවා අරයව මෙහෙම කරාම තමයි මේ ප්‍රශ්න විසඳෙන්නේ මෙයාව ජනාධිපති කරාම තමයි මේ ප්‍රශ්න විසඳෙන්නේ කියලා මේ එක එක ඒවා හදාගන්නවා කියලා කියන්නේ Taman දෘෂ්ටිගත වෙලා මේක අපිට පක්ෂයක් නැහැ පාටක් නැහැ මුකුත් නැහැ තියෙන්නේ එකම දේ තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සියලු දෙනා සංසාරයේ ලෝකල් නීතිය සම්මුතික නීතිය තුල සම්මුතිය තුල විවිධතාලේ දේවල් තිබ්බ වුණත් ලෝක ධර්මතාවයේ තුල විශ්ව ධර්මතාවයේ තුල හේතුඵල න්‍යාය තුල හැමෝම අසරණයි අනාථයි. එක සූත්‍රයක දේශනා කරන මේ ඉන්න මනුෂ්‍ය ජාතියේ මේ මොහොතේ ඉන්න අය චුත වෙනවා. දැන් මේ වෙනකොට මං හිතන්නේ බිලියන 7.0 ගණන් මට හරියට මතක නැහැ. මිනිස්සු ඉන්නවා. හැබැයි මේ අය ඔක්කොම මැරෙනවානේ. මමත් ඔබත් ඇතුළු සියලු දෙනා මැරෙනවා. හැබැයි මැරෙනකොට වැඩි දෙනෙක් චුත වෙනවා. ඉතා ස්වල්ප දෙනෙක් සහ මුලින් මිදී නිදහස් වෙනවා පරිනිබ්බාන වෙනවා. වැඩි දෙනෙක් චුත වෙනවා. ඒ කියන්නේ තවත් જાතියක් තියෙනවා. ඒතර මේ බහුතරා නිරයං ගච්ඡanti. අප්පකා තමා නැවත මනුෂ්‍ය જાතියෙන් ලබන්නේ. ඒතර මේ බිලියන 7.0 ගණක් කියන විශාල මිනිස්සු කොටසක් ඉන්නවා. මේ විශාල මිනිස්සු කොටස ඇතුලේ විවිධ තනතුරු තානාන්තර තියෙන උගතුන් බුද්ධිමතුන් මහා අය ඉන්නවා. භික්ෂුන් වහන්සේලා අරගොල්ලෝ මේවල විවිධ තනතුරු තියෙන අය ඉන්නවා. ලෝකයේ තුලත් විවිධ බුද්ධිමතුන් ඉන්නවා. විවිධ විද්‍යාඥයන් කේ අරගොල්ලෝ කේ මේගොල්ලෝ කේ. හැබැයි මේ ඔක්කොම මෙයා විද්‍යාඥයෙක් මෙයා මෙහෙම කෙනෙක් මෙයා ලෝක බලවතෙක් මෙහෙමයි මෙයා ධර්මයේ පිළිබඳ විශාල දැනුමක් තියෙන කෙනෙක් මෙයා මෙන්න මේ රට ජාතිය ආගමනේ මෙන්න මේව කරා කියලා එහෙම නිර්ණායකයා බුදුහාමුදුරුවෝ කියනද නැහැ. බහුතරා නිරයක් ගච්ඡanti. අප්පකා තමයි බොහොම ස්වල්ප දිනේ තමයි නැවත මනුෂ්‍ය ජීවිතයක් ලබන්නේ. මේ මනුෂ්‍ය ජීවිතය ලැබුවොත් ආයෙත් ඊළඟ වතාවේ කොහේ යනවද දන්නේ නැහැ. මේකට හේතුව තමයි අවිජ්ජාව. දැන් අවිජ්ජාව ප්‍රහාණය කරේ නැත්නම් මේ පැවැත්මෙන් නිදහසක් නැහැ. නිරයං ගච්ඡanti මේ චක්‍රය තුල කැරකි නානා වේශ වලින් නානා රූප වලින් නානා රූපකායන් අරගෙන නානා වේශයන්ගෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන්නේ තනියෙන් නෙමෙයිනේ පින්නතුනි. තවත් අනන්ත අප්‍රමාණ වූ බලවේගات එක්කනේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි ගත්තාම අපි වටේත් බලවේග තියෙනවා. භෞතිකව ගත්තම අපේ ඥාතීන් දෙමාපියෝ සහෝදර සහෝදරයෝ හිතවතුන් අරගොල්ල මේගොල්ලෝ ඒගොල්ලන්ගේ උදව් උපකාරات එක්කනේ අපි මේ වැඩ කරන්නේ. තනියෙන් නෙමෙයිනේ. ඒ අපිට පෙනෙන අපිට නොපෙනෙන දැන් අර අවුරුදු 200ක් පරණ නැති නූතන විද්‍යාවෙන් හිතන්න පුරුදු වෙච්ච නිසා අපි හිතනවා එහෙම දේවල් නැහැයි කියලා. අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට යට වෙලා ඉන්න හින්දා අපි හිතනවා එහෙම දෙයක් නැහැ. මරණින් සියල්ල අවසන් වේ. ඉතින් පින් අනුමෝදන් කරන්න අවශ්‍ය නැහැ. එහෙම പ്രേත භූත එහෙම දේවල් නැහැ. නිරය එහෙම දේවල් නැහැ. පින් අනුමෝදන් කරන්න ඕනේ නැහැ නේ. මේ වගේ දේවල් වලට අපි මිත්‍යා අදහස් වලටපත් වෙලා තියෙනවා. නමුත් ඇයි අපි පුරුදු වෙලා තියෙනවා මේකත් ප්‍රකාශකම කරන්න ඕනේ. අපි පුරුදු වෙලා තියෙන හැමදේම සාක්ෂි සාධක නැතුව ඔප්පු කරොත් විතරයි පිළිගන්නේ කියලා. මේක ප්‍රබලම මිත්‍යා දෘෂ්ටිය.
සාක්ෂි සාධක ඇතුව ඔප්පු කිරීමෙන් තොරව අපි කිසි දෙයක් පිළිගන්නේ නැහැ. මේක තරම් බලවත් මිත්‍යා දෘෂ්ටියක් වෙනත් නැහැ. ලෝකේ ඔප්පු කරපු දෙයක් කියන්න බලන්න. එහෙම දේවල් නැත. මා දන්න තරමින් නම් ලෝකේ ඔප්පු කරපු දේවල් නැහැ. සම්මුතිකව ඒ වෙලාවට පිළිගත් දෙයක් මිසක් ඔප්පු කරපු දෙයක් නැහැ. සම්මුතිකව ඒ වෙලාවේ පිළිගන්නවා ඊළඟ මොහොතේ ඒකට වඩා වෙනස් දෙයක් පිළිගන්නවා. එහෙනම් ඔප්පු කරපු දෙයක් නම් ඒක හැමදාම පිළිගන්න එපා. එහෙම දෙයක් නෑ මේ ලෝකේ. මම දන්න තරමින් මගේ දැනුම හැටියට නම් ලෝකේ ඔප්පු කරපු දෙයක් නෑ. ඒ මොහොතට පිළිගත දෙයක් තියෙන හැමෝම එකහුව වෙලා. හැමෝම ඉන්නේ අවිද්‍යාවේ නම් අවිද්‍යාවේ ඉඳගෙන අපි පිළිගන්නවා. හැමෝම වැඩි දෙනෙක් දැන් බහුතරා නිරයන් ගච්ඡන්දි ඇයි අවිද්‍යාව නිසා. ඒක බහුතරයේ අපි කියනවා බහුතරයේ කැමැත්ත බහුතර වැඩි දෙනාගේ අදහස ප්‍රජාතන්ත්‍රවාදයේ වේ කියලා අපි මෙහෙම එකක් අපි හදාගෙන තියෙනනේ සම්මතය තුල. ඒක බහුතරය වැඩි දෙනා අවිද්‍යාවේ නම් ඉන්නේ අවිද්‍යාවේ ඉඳන් ගන්න තීන්දුව තීරණය ඔප්පු කිරීම හෝ මොකක් හරි දේ තුල තියෙන්නේ මොකක්ද? අවිද්‍යාසගත පිළිගැනීම. එහෙනම් ඒ අවිද්‍යාසගත පිළිගැනීම තුල කොහෙද යථාභූතයක් පින්නතුනේ? ඉතින් මේ වගේ අපි විවිධ දේවල් හදාන දෘෂ්ටිගත වෙලා තියෙනවා. වැඩි දිනෙකගේ අදහස හැමෝගම පිළිගන්න දේ තමා අපිත් පිළිගන්න ඕනේ. ඇයි හැමෝම පිළි අරගෙන තියෙන ලෝකයේ උගතුන් බුද්ධිමතුන් පිළි අරන් තියෙනවා. ඔප්පු කරලා තියෙනවා. එහෙම ඔප්පු කරපු දේවල් නෑ. පිළිගත්ත දේකුත් නෑ බැලුවම. අපි හදාගෙන තිනවා එහෙම අදහසක්. එහෙම අදහස් හදන්න අපේ ඔළුවට කාවද්දලා තියෙනවා. අර වාද මේ වාද ප්‍රජාතන්ත්‍රවාද පරිභෝජනවාද ඔක්කොම දාලා අපේ ඔළුවේ සංකල්ප ලෝකයක් හදාගෙන අපි ඉන්නවා. සංකල්ප ලෝකයක්. මේක තුල දැන් අතරමං වෙලා ඉන්නේ. සාක්ෂි සාධක ඇතුව ඔප්පු කරනවා කියලා කතාවක් නැහැ. ඔප්පු කරපු දෙයක්වත් නැහැ. ඒක අපි විසින් සම්මුතිකව හිතන්න පුරුදු කරලා හදාගත්ත ආකෘතිමය චින්තන දෘෂ්ටියක් ඒ තියෙන්නේ. තියෙන එකම දෙයයි යථාභූත දැක්මක්. තියෙන එකම දෙයයි යථාභූත දැක්මක්. ඒක කවුරුත් කියන හින්දා හැමෝම පිළිගන්න හින්දා නෙමේ තමන්ට තමන් තුළ මේ යථාභූත දැක්ම ඇතිවීමත් තුළ තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා. තමන් තුළ ප්‍රත්‍යක්ෂතාවයක් ඇති වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂතාවය තුළ තමන්ගේ හිත නිවිලා යනවා. තමන් නිදහස් වෙනවා. තමන්ගේ රාග භව, දේශ භව, මෝහ භව තමන් අඳුනාගෙන එයින් මිදී නිදහස් වෙනවා. එච්චරයි මෙතන තියෙන්නේ. සාක්ෂි සාධක ඇතුව ඔප්පු කරපු හින්දා අපි පිළිගන්නවා කියලා කවුරු හරි ගිහිල්ලා පිළිගන්නවා නම් යමක් එතන තමන් ඉන්නේ ආය අවිද්‍යාව තුල. දැන් බුදුන් වහන්සේ මේ ප්‍රඥාධික ශාසනය තුල මේ දේශනා කරලා තියෙනවා සද්දස්ස කුල පුත්තස්ස වූ අයෙකු තම මේ මාර්ගය පූර්ණ කරගන්න පළවෙනි වතාවට අනන්ත ප්‍රමාණ වූ සංසාර ගමනේ මේ ආව ගමනේ පළවෙනි වතාවට මෙන්න මේ නියත සම්බෝධි පරායණයෙන්ම සතර අපාගත වීමෙන් මිදී නිදහස් වීම නැත්නම් සම්මා දිට්ඨියටපත් වීම සෝතාපන්න ඵලයටපත් වෙන්න මෙන්න මේ බෝසතාණන් වහන්සේ ඒ උප්පත්තිය සිදුවිච්ච ස්ථානය බුද්ධත්වයට පත්විච්ච ස්ථානය ධම්සක් පැවතුම් සූත්‍ර දේශනා කරපු ස්ථානය පිරිනුවන් පාපු ස්ථානය මේ ස්ථාන හතරට ගිහිලා යම් කිසි චිත්ත අධිෂ්ඨාන ශක්තියක් Taman තුල පිහිටව ගන්න කියන එක මහා පරිනිබ්බාන සූත්‍රය. ඒතර මේක මේ ස්ථානයේ මෙන්න මෙතනයි කියලා කාට හරි ඔප්පු කරන්න පුළුවන්ද? බෑ. කිසිම කෙනෙකුට ඒක ඔප්පු කරන්න බෑ. සාක්ෂි සාධක ගෙනල්ලා ඒක ඔප්පු කරන්න බෑ. ඒ ඔප්පු කිරීම ආකෘති ඉතිහාස කතා ඔක්කොම අපි විසින් හදාගත්ත ඒවා. එහෙනම් තමා කාලාමා සූත්‍රයේ දේශනා කරන්නේ මේ උගතුන් බුද්ධිමතුන් කියන අය දැනුම නිෂ්පාදනය කරන ආකාරය. ආකාර 10ක්. එතන මේ උගතුන් බුද්ධිමතුන් දැනුම නිෂ්පාදනය කරලා ඒ දැනුමට අපි අනුගත වෙනවා. ඒ දැනුම තුලින් බලන්න පුරුදු වෙනවා. එහෙම පුරුදු වුණාට පස්සේ අපිට යථාභූතයක් නැතු වෙනවා. හැමෝම එකව වෙලා එකඟ වෙලා හදපු දෙයක් අපි පිළිගන්නවා. මිසක් Taman දැක්ක දෙයක් නෑ. අනිත් අය කියන කතාව තුලින් පිළිගත දෙයක් තියෙන්නේ. Taman ප්‍රත්‍යක්ෂ කරපු දෙයක් නෑ.
මෙතන තියෙන්නේ පින්වතුනි තමන්ගේ ඇතුළාන්ත පාරිශුද්ධතාවයත් එක්ක ඇතුළාන්තයේ පිරිසුදු වීමත් එක්ක තමන්ට යම්කිසි ප්‍රත්‍යක්ෂ වීමක් වෙනවා නම් යම්කිසි ඌ ඒ ස්ථානයකදී අන්න එතන ඒ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක කවුරු හරි පෙන්නලා දෙන්න ඕනේ. ඒක හැමෝටම පෙන්වන්න බෑ. හැමෝටම මේක කියන්න බෑ. කිසියම් ඌ අයකු චිත්ත පාරිශුද්ධතාවයට පත්විච්ච අයකු ඒ ධර්මතාවයේ තුලින් ඒක මතු කරලා පෙන්වන්න ඕනේ ස්ථානය. හැමෝටම මතු කරන්න බෑ. පෘථග්ජන අයට පෘථග්ජන තර්කයට මේ කරුණු කාරණා ගෙනල්ලා සාක්ෂි සාධක ගෙනල්ලා පුරාවිද්‍යාව ගෙනල්ලා අරවා ගෙනල්ලා මේක කළා මේ අවිද්‍යා සහගත ලෝක දැනුම තුල ඒ වගේ දෙයක් පෙන්වන්න බෑ. මේක වෙනම ඒක තමයි මේක වෙනම කියවීමක් වෙනම දෙයක් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියන්නේ. ඒක අර අපි ඉන්න රාමුවේ ඉඳගෙන මේක කවදාකවත් තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න ගිය වෙලේ ඉඳන් ප්‍රශ්න. නිසා පින්නතුනි මේ සාක්ෂි සාධක ඇතුව ඔප්පු කරපු දේවල් අපි පිළිගන්න යනවා කියලා කියන එක තුල සසර දික් වෙනවා. නැවතත් සසරට බද්ධ වෙනවා. නැවතත් විඥාණයෙන් තර්කයෙන් කල්පනා කරන්න යොමු වෙනවා. මේක ශ්‍රවණය කරන විට ධර්මය අවබෝධ කර ගැනීමේ ප්‍රඥාව මතු කර ගැනීමෙන් බැහැර වෙන්න පටන් ගන්නවා. ඒ නිසා පින්වතුනි මේ දේශනා කරපු සීල කරුණු කාරණා ඔබ අප සැමට චතු ආර්ය සත්‍ය පසක් කරන සසර දුකින් මිදී නිදහස් වෙන්න උදව්වක් වේවා, උපකාර වේවා, හේතු වේවා කියලා අදිස්ථාන කරනවා. ඉතින් එහෙනම් අපි මේ මොහොතේ අපේ යුතුයකමක් වක්කීමක් තියෙනවා. මෙවන් වූ ලෝකෝත්තර මාර්ගචර්යාව අනුගමනය කරන්න මේ මාර්ගය පෙන්වලා දෙන්න මේ මාර්ගයේ ශ්‍රවණය කරමින් මේ භාවනාවක් කරන්න පුළුවන් ආකාරයට මේ කටයුත්ත කරන්න උදව් උපකාර කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ සියලු දෙනාම අපි සිහිපත් කරන්න ඕනේ. ඔබට මේ ස්ථානෙට එන්න ඔබගේ ගෙදර ඉඳන් මේ ස්ථානෙට පැමිණෙන්න උදව් කරපු මෙතෙන්ට ආවේ නැති වුණත් ගෙදර ඉඳන් උදව් කරපු උපකාර කරපු බොහෝ දෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. අපි මේ සියලු දෙනාමත්ම සිහිපත් කරලා ඒ යටත් සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා, නිවීමක් වේවා, නිදහසක් වේවා. ඒ සියලු දෙනාට කායික සුවපත් භාවය ලැබේවා, මානසික සුවපත් භාවය ලැබී ඒ සියලු දෙනාට ධම්මානුධම්ම පටිපදාව ඇති චතුරාර්ය සත්‍ය පූර්ණ කරන සසර දුකින් මිදී නිදහස් වීමට හේතු වේවා කියලා අපි අදිෂ්ඨාන කරන්න ඕනේ. ඒ සියලු දෙනා නමින් ජීවත් වී මිය පරලෝකයේ ඥාති මිත්‍රාදීන් ඇතුළු ඔවුන්ගේ අනන්ත අප්‍රමාණ සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වී ඒ සියලු දෙනා සසර දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා කියා අපි පින් අනුමෝදන් කරන්න ඕනේ. ඒ වගේම මේ ස්ථානයේ මේ කටයුත්ත මේ ලෝකෝත්තර මාර්ගචර්යාව මේ භාවනාව භාවිතා කරන ආකාරයට හිත පුරුදු කරන්න පුහුණු කරන්න මේ කටයුත්තේ යෙදීමේදී ඔබට මේ දවස් කීපයේ පුරාම අප කැප වී උදව් උපකාර කරන විශාල පිරිසක් ඉන්නවා. අපි ඒ සියලු දෙනාම සිහිපත් කළා ඒ සියලු දෙනාටම සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා, නිවීමක් වේවා, නිදහසක් වේවා, කායික සුවපත් භාවය ලැබේවා, මානසික සුවපත් භාවය ලැබී ඒයට ධම්මානුධම්ම පටිපදාවේ හැතිරී චතුරාර්ය සත්‍ය පූර්ණ කරන සසර දුකින් මිදී නිදහස් වීම සඳහා ඒයටත් මේ අදිෂ්ඨානය කරනවා. ඒයටත් යහපතක් මේවා සුවපත් වේවා කියලා අපි මේ අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ සියලු දෙනා නමින් ජීවත් වී මිය පරලෝකයේ ඥාති මිත්‍රාදීන් ඇතුළු ඔවුන්ගේ අනන්ත අප්‍රමාණ සංසාරගත සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වී ඒ සියලු දෙනා සසර දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ඔබට මේ මාර්ගචර්යාව දේශනා කරන සියලු දේශකයන්න් වහන්සේලාත් ඒ වගේම මේ මාර්ගචර්යාව මතු කරලා පෙන්වා වදාරපු අපේ මීවන පලානේ සිත් ධම්මාලංකර මහා තිරුන් වහන්සේටත් කායික සුවපත් භාවයේ අදිෂ්ඨාන කරනමු. ඒ සියලු දෙනාටම අනිකුත් සියලු දේශකයන් වහන්සේලාත් කායික සුවපත් භාවයත් මානසික සුවපත් භාවයත් ඒ වගේම ඒ සියලු දෙනාටම ධම්මානුධම්ම පටිපදාවේ හැසිරී චතුරාර්ය සත්‍ය අධ්‍යක අත්විඳ පසක් කර සසර දුකින් මිදී නිදහස් වීමට මේ සියලු අදිෂ්ඨානන් හේතු වේවා කියලා අපි අදිෂ්ඨාන කරන ගමන් ඒ සියලුම දෙනා නමින් ජීවත් වී මිය පරලෝකයේ ඥාති මිත්‍රාදීන් ඇතුළු ඔවුන්ගේ අනන්ත අප්‍රමාණ සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ සියලු පින් අනුමෝදන් වී ඒ සියලු දෙනා සසර දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අනන්ත අප්‍රමාණ වූ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වී සියලු දෙවියෝත් සසර දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා කියා පින් අනුමෝදන් කරමු. සියලුම പ്രേත භූත තිරිසන් සතර අපාගත අසඤ්ඤතලවල අනේකාකාරයක දුක් විඳින සියලු සත්‍යයන් කෙරෙහි අනුකම්පා සිතක් ඇතුව ඒ සියලු සත්‍යයන්ටත් මේ පින් අනුමෝදන් වී ඒ සියලු සත්‍යොත් ඒ පුණ්‍ය ශක්තියේ සසර දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා කියා පින් අනුමෝදන් කරමු.
ජීවත් වී සිටින දෙමව්පියන් ඥාතීන් සහෝදර සහෝදරයන් ගුරුවරුන් වෛද්‍යවරුන් අප උපස්ථාන කළ මඟ පෙන්වූ පීඨ වූ ඇසුරු කළ වචනයකින් හෝ උදව් උපකාර කළ අය වේ නම් ඒ සිළු දිනාටමත්ම සිතක් වේවා ශාන්තියක් වේවා සහනයක් වේවා නිවීමක් වේවා නිදහසක් වේවා කායික සුවපත්භාවය ලැබී මානසික සුවපත්භාවය ලැබී ඒ සියලු දෙනාට ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීමට චතු අරිය සත්‍ය පසක් කර ගැනීම සඳහා මේ සියලු අදිෂ්ඨානයන් උදව් වේවා උපකාර වේවා හේතු වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. ඒ සියලු දෙනා නමින් ජීවත් වී මිය පරලෝකයේ ඥාති මිත්‍රාදීන් ඇතුළු ඔවුන්ගේත් අනන්ත අප්‍රමාණ සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වී ඒ සියලු දෙනා ඒ සියලු සත්‍ය සසර දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා කියා පින් අනුමෝදන් කරමු. එහෙනම් අපි සාමූහිකව මේ ගාථා කියලා අපි පින් අනුමෝදන් කරමු. එත්තාවචාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවචාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවචාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගම හෝතු යාව නිබ්බානපත්තිය. සියලු දෙනාම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා.